හරි පුතේ අයබෝවන් නැවටම සුබ සන්ධ්‍යාවක් අයබෝවන්. රයිට් අපි ඔන්ලයින් පන්ති ආරම්භ කරමුනේ 2028 හරි. පුතේ අපි ගිය සතියේ ක්ලාස් එක නවත්තද්දී ඔයාලට මතක ඇති ව්‍යාපාර පරිසරයේ පාඩම සම්බන්ධව තමයි කතා කර කර හිටියේ. ගිය සතියේ ක්ලාස් එක නතර කරේ පුතේ ආසන්න සාධක ටික අවසන් කරා අපිනේ. ආසන්න සාධක ටික අවසන් කරලා සාරෝ පරිසර සාධක ටික පටන් ගත්තා. හරි. එතකොට මේ අපේ ක්ලාස් එකේ අද තමයි තුන්වෙනි දවස කියන්නේ පාඩු ගන්නන්න ගත්ත තුන්වෙනි දවසේ යන්නේ. මේ වෙනකොට අපි දවස් දෙකක් ක්ලාස් එක කරලා තියෙනවා මේ මාසේ. ඒ දවස් දෙකේ කරපු රෙකෝඩින් සියල්ලම වාගේ ගෲප් එකට දාලා තියෙනවා. අපේ ඔන්ලයින් ක්ලාස් එක සම්බන්ධ ගෲප් එකට දාලා තියෙනවා. ඒකට අපේ ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වෙන දරුවෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් ටික අපේ ගෲප් එක හරහා බලන්න. හරි. ඒ වගේම තමයි මේ අපේ නිබන්ධන ලබා දීමටත් කටයුතු කරා අපිට ඇඩ්‍රස් එක එවපු දරුවන්ට මම නැවතත් පන්තිය මේ පටන් ගන්න කලින් ඔයාලට මතක් කරන්න පුතේ මෙන්න මේ ෆෝන් නම්බර් එක මේ ෆෝන් නම්බර් එකට ඔයා WhatsApp මැසේජ් එකක් දාන්න ඕන මේ ඔයාලට ටියුට් එක ලබා ගන්න. ටියුට් එක අවශ්‍ය දරුවන්ට අපි ටියුට් එක එවලා තියෙනවා. ඒ නම්බර් එක පොඩ්ඩක් මම ඔයා බෝඩ් එකේ ලියන්නම්. ටියුට් එක ලබා ගන්න අවශ්‍ය නම්බර් එක 076යි 31යි 31යි 700 මෙන්න මේ නම්බර් එකට ඔයා WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාට නිබන්ධනය ඔයාට අවශ්‍ය නිබන්ධනය අපි ගෙදරට මෙවනවා. මේ වෙන විට නිබන්ධන තැපැල් කිරීමක් කරා ළමයි කීප දෙනෙකුට නිබන්ධන අවශ්‍ය දරුවන් මැසේජ් දාලා තිබුණා. ඒ දරුවන්ට අපි නිබන්ධනය මේ වෙනකොට පෝස්ට් කරලා තියෙනවා. නිබන්ධනය හම්බෙන්නේ නැති. හරිද? මොන හරි නිබන්ධන සම්බන්ධ ගැටලුවක් තිබුණොත් මේ නම්බර් එකට ඔයා මැසේජ් එකක් දාන්න. ඔයා ඇඩ්‍රස් එක එවලත් ඔයාට නිබන්ධනය හම්බුනේ නැත්තම් එහෙම ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් ඔයා මෙන්න මේ නම්බර් එකට කන්ටැක්ට් කරගන්න. මේක තමයි ඔයාට ක්ලාස් එකට දාලා ෆෝන් නම්බර් එක. මේක WhatsApp වලින් කන්ටැක්ට් කරගන්න. මේක ඔන්ලයින් ඉන්නවා. මේ ඔයාට අවශ්‍ය වෙලාවට මේ මොන හරි මැසේජ් එකක් දාන්න ඕන නම් පන්තිය සම්බන්ධව මොන හරි දැනගන්න ඕන නම් ඔයා මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරි. රයිට්. පුතේ ඊට පස්සේ අපි පන්තියට දාලා ඒ පාඩමට දාලා කොටස් ටිකට යමු. අපි ඔයාලට මතක ඇති ගිය සතියේ පන්තිය නතර කරපු තැන නේද? ගිය සතියේ පන්තිය නතර කරා අපි පිටු අංකය ගත්තොත් නිබන්ධනයේ පිටු අංකය 14. පිටු අංක 14 අපි ඉන්නවා. පිටු අංක 14 ඉන්නේ. දැන් මේ වෙනකොට කතා කරපු දේවල් ටික පොඩ්ඩක් අපි මතක් කරගෙන පාඩමට යන්න. හරිද? දැන් මේ වෙනකොට අපි කතා කරනවා ව්‍යාපාර පරිසරය කියන කොටසේ. හරි. ඔයාලා දන්නවා මේ පාඩම කොටස් දෙකකට තමයි බෙදලා තියෙන්නේ. ව්‍යාපාර පදනම කියන එක වෙනම යනවා. ව්‍යාපාර පදනම කියන කොටස වෙනම යනවා. ඊට පස්සේ ව්‍යාපාර පරිසරය කියන එක වෙනම යනවා. ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර පරිසරය. මේක තමයි අපේ පාඩමේ මාතෘකාව. පළවෙනි නිපුණතා මට්ටම. ව්‍යාපාර පදනම කියන එක වෙනම මාතෘකාවක්. හරිද? ව්‍යාපාර පරිසරය කියන එක වෙනම මාතෘකාවක්. මේක වෙනම ටියුට් දෙකකට තමයි යන්නේ. ඔයාට අපි එතකොට පටන් ගත්ත මෙන්න මෙතනින්. මේ තමයි ටියුට් නම්බර් 1 එක. ටියුට් නම්බර් 1 එක මේක. ටියුට් නම්බර් 2 එක මේක. අපි තාම මේකට ගියේ නැහැ. ටියුට් නම්බර් 2 එක මේක. ඒතර අපි ඔයාට එවන නිබන්ධනය මෙන්න මේ ව්‍යාපාර පරිසරයට අදාළ නිබන්ධනය තමයි එවන්නේ. මේ මාතෘකාව ආරතර දාලා තියෙන ව්‍යාපාර පරිසරය කියන. ව්‍යාපාර පරිසරය කියලා මෙන්න මේ මාතෘකාව දාපු නිබන්ධනයක් තමයි ඔයාට හම්බෙන්නේ. මේක පිටු තියෙනවා පුතේ පිටු 36ක් තියෙනවා. පිටු 36ක් තියෙන පළවෙනි නිබන්ධනය වාට මෙන්න මේ පාඩමට දාලා හම්බෙනවා. ඊට පස්සේ මේ පාඩමට තව ඔයාට වෙනම නිබන්ධනයක් හම්බ වෙනවා. පිටු 60ක නිබන්ධනයක්. පිටු 60ක් තියෙන නිබන්ධනයක් හම්බ වෙනවා. ඒක අපි අගෝස්තු මාසේ ඔයාට පන්ති ගාස්තුවත් සමග එවනවා. අගෝස්තු මාසේ පන්ති ගාස්තුවත් එක්ක වාගේ ඔයාට අපි අගෝස්තු මාසේදී මේ නිබන්ධනය වාගේ අතර ලැබෙනවා. මොකද මේ නිබන්ධනය මේ සතිය සහ ලබන සතිය කරාම මේ ටියුට් එකට දාලා කොටස් ටික ඉවරයි. ඊට පස්සේ ඔයාට මේ ටියුට් එක පටන් ගන්න තියෙනවා. පළවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක. මේකට දාලා නිබන්ධනය නැවත ඔයාට ඊළඟ අගෝස්තු මාසේ ඇඩ්‍රස් එකට එවන්න. හරිද? රෙකෝඩින් එක සියල්ලම ඔයාට හම්බ වෙනවා. ඔයාට තියෙන්නේ ක්ලාස් එකට එන්න බැරි වුණා නම් රෙකෝඩින් එක බැලුවා නෝට් එක ඔයාගේ ටියුට් එකේ ලියාගත්ත වැඩේ කම්ප්ලීට් කරගත්තා. හරි. මොන හරි ගැටලුවක් තිබ්බොත් අර පන්තිය සම්බන්ධව අර නම්බර් එක ඔයාට පන්තිය සම්බන්ධව ටියුට් එක ගන්න ක්ලාස් ෆීස් සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අර නම්බරේට කන්ටැක්ට් කරගන්න. එතකොට ඔයාට ක්ලාස් එකේ මොන හරි පන්තිය සම්බන්ධ විස්තරයක් මොන හරි ඔයාට සබ්ජෙක්ට් එක සම්බන්ධව
විශේෂ කරුණක් වුණ හරි ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න මාව කන්ටැක්ට් කරගන්න ඕන නම් ඔයාලට මගේ නම්බර් එකත් මම දීලා තියෙනවා. මේකට මෙසේජ් එකක් දාන්න ඔයාලට විශේෂ කරුණු සම්බන්ධයෙන් මොන හරි දැනගන්න ඕන. පුතේ මේක මගේ පර්සනල් නම්බර එක WhatsApp නම්බර එක මේකත් ලියා ගන්න ඔයාලා 076යි 413යි 9079 413යි 9079 ඔයාලට තියෙන විෂය සම්බන්ධ මොන හරි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා ගැටලු දැන් තියෙනවා නම් ඔයාලට උගන්නපු දේවල් වල මොන හරි අපැහැදිලි තරම් තියෙනවා නම් ඔයා ඒක මගෙන් අහන්න මම ඔයාලට උදව් කරන්නම්. මේ මගේ නම්බර එක මේකට ඔයාලට විෂය සම්බන්ධ දේවල් ගැන විස්තර කියලා මොන හරි විස්තරයක් ඕන නම් දැනගන්න පුළුවන්. හරි. මේ නම්බර එකත් තියාගන්න මේක මගේ නම්බර එක. හරිද රයිට්. ඊට පස්සේ අපි මෙන්න මේ පාඩමෙන් මෙතනින් පුතේ වැඩේ පටන් ගත්තා. හරිද රයිට්. දැන් මේ පාඩමේ පුතේ කොටස් තියෙනවා 4ක්. පාඩමේ කොටස් තියෙනවා 4ක්. හරිද? පළවෙනි කොටස ගත්තොත් මේකේ පළවෙනියට අපි ඉගෙන ගන්නවා මේ ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියන එක. ව්‍යාපාර පරිසරය යනු මොකද මේ ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ? මොකද ව්‍යාපාරයකට දාලා පරිසරය කියලා කියන්නේ? ඒ ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යනකොට ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනකොට ඒ ව්‍යාපාරයට පුතේ බලපාන විවිධ සාධක බලවේග ඉන්නවා. ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්‍යාපාරයට බලපාන විවිධ සාධක බලවේග ඉන්නවා. අනේ සාධක බලවේග මේ ක්‍රියාත්මක වෙන වටපිටාව තමයි කියන්නේ ව්යාපාර පරිසරය කියන්නේ. එන ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන විවිධ සාධකයන් විවිධ බලවේගයන් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වෙන ඒ සාධක ක්‍රියාත්මක වෙන වටපිටාවක් තියෙනවා. මෙන්න මේ වටපිටාවට තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. මේ ව්‍යාපාර පරිසරය අපි ඊට පස්සේ පුතේ වර්ගීකරණය කරා. ව්‍යාපාර පරිසරය වර්ගීකරණය කරා. ව්‍යාපාර පරිසරය වර්ග කිරීම. ව්‍යාපාර පරිසරය වර්ග කිරීම. ව්‍යාපාර පරිසරය වර්ග කිරීම. ව්‍යාපාර පරිසරය අපි කොටස් දෙකකට කතා කරා. ව්යාපාර පරිසරය වර්ග කරා. එතන කොටස් දෙකකට එකක් තමයි අභ්‍යන්තර පරිසරය අනික බාහිර පරිසරය කියලා. අභ්‍යන්තර පරිසරය කියලා ව්‍යාපාර පරිසරය අපි කොටසක් කතා කරා. ඊට පස්සේ බාහිර පරිසරය කියලා කොටසක් අපි කතා කරා. බාහිර පරිසරය කියලා කොටසක් කතා කරා. මෙන්න මේ අභ්‍යන්තර පරිසරය අදාළ සාධක ටික අපි කතා කරා. ව්‍යාපාරයේ කියන අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකද්ද පුතේ? ව්‍යාපාරය ඇතුලේ නේද? ව්යාපාරය තුල ඉන්න කණ්ඩායම් සහ තත්ත්වයන් තියෙනවා. ව්‍යාපාරයට බලපාන ව්‍යාපාරය ඇතුලේ ඉන්නවා යම් යම් කණ්ඩායම් සහ යම් යම් තත්ත්වයන් තියෙනවා. මෙන්න මේකට තමයි අපි අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ. මේ අභ්‍යන්තර පරිසරය අපි වර්ග කරා. අභ්‍යන්තර පරිසරයේ මේ සාධක ටික අපි අඳුරගත්තා. පුතේ එකක් තමයි අයිතිකරුවන් නේද? එකක් තමයි අයිතිකරුවන්. මෙන්න මෙයාලා ව්‍යාපාරය ඇතුලේ ඉන්නේ. අයිතිකරුවන් කියන සාධකය නේද? ආයෙ පුතේ ඉන්නවා කවුද? කලමනාකරුවන්. ව්‍යාපාරේ ඉන්නවා කලමනාකරුවන්. ව්‍යාපාරේ කලමනාකරුවන් ඉන්නවා. ව්‍යාපාරේ අභ්‍යන්තරේ ඉන්නවා කලමනාකරුවන්. ඊට පස්සේ ඉන්නවා සේවකයන්. ව්‍යාපාරය ඇතුලේ ඉන්නවා සේවකයන්. සේවකයන් ඉන්නවා. ව්‍යාපාරය ඇතුලේ ව්‍යාපාරේ ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන සාධකයක් තමයි ව්‍යාපාරය ඇතුලේ ඉන්න සේවකයන්. ඊට පස්සේ ව්‍යාපාරයක් ඇතුලේ තවත් තියෙන සාධකයක් තමයි නැත්නම් තත්වයක් තමයි සංවිධාන ව්‍යුහය කියන එක. නැත්නම් සංවිධාන සංස්කෘතිය කියන එක. සංවිධාන සංස්කෘතිය. ඒත් ව්‍යාපාරය ඇතුලේ තියෙන එක සාධකයක්. ආයෙ අපි කතා කරා ව්‍යාපාරය ඇතුලේ තියෙනවා සංවිධාන ව්‍යුහයක්. මේ සංවිධාන ව්‍යුහය කියන එක ව්‍යාපාරය ඇතුලේ තියෙන තව සාධකයක්. ඊට පස්සේ පුතේ අපි කතා කරා සංවිධානයේ සම්පත් තියෙනවා. මෙන්න මේකත් ව්‍යාපාරය ඇතුලේ තියෙන සාධකයක්. සංවිධානයේ සම්පත් ටික. දැන් මේ තමයි ව්යාපාරයක් ඇතුලේ තියෙන අභ්‍යන්තර සාධක ටික. අපි මේ ටික අපි කතා කරා මතක ඇතිවා. ඊට පස්සේ පුතේ මේ හැම මේ සාධකයකින්ම මේ හැම සාධකයකින්ම ව්‍යාපාරයකට දෙනවා කියලා කිව්වා මොනවාද පුතේ? ශක්තියින් සහ දුර්වලතා. අයිතිකරුවන්ගෙන් නේද ශක්තියින් නේද? ඊට පස්සේ අයිතිකරුවන්ගෙන් දුර්වලතා ව්යාපාරයට එනවා. කලමනාකරුවන්ගෙන් නේද ශක්තියින්, කලමනාකරුවන්ගෙන් දුර්වලතා, සේවකයන්ගෙන් නේද ශක්තියින්. අන්න එහෙම මේ හැම සාධකයකින්ම ව්යාපාරයකට ශක්තියින් සහ දුර්වලතා එන්න පුළුවන්. අපි මේ හැම සාධකයකින් සාධකයකටම කතා කරගෙන ගියා. එතකොට අයිතිකරුවන්ගෙන් මොනවද දෙන ශක්තියින්? එතකොට අයිතිකරුවන්ගෙන් ව්යාපාරයකට එන්න පුළුවන්
දුර්වලතා මොනවාද කියන එක, කළමනාකරුවන්ගෙන් ව්‍යාපාරයකට එන ශක්තියින්, කළමනාකරුවන්ගෙන් එද ව්‍යාපාරයකට එන දුර්වලතා මොනවාද, සේවකයන්ගෙන් මොනවද දෙන්න පුළුවන් ශක්තියින් මොනවාද, සේවකයන්ගෙන් එන දුර්වලතා ආදී වශයෙන් මේ හැම සාධකයකින් සාධකයකටම අපි ශක්තියින් සහ දුර්වලතා කතා කරගෙන ගියා. ඊට පස්සේ අපි පුතේ බාහිර පරිසරය පැත්තට ආවනේ. බාහිර පරිසරය පැත්තට ආවා. ඒ බාහිර පරිසර සාධකත් අපි පටන් ගත්තා එකෙන් එකක් කතා කරා ආසන්න පරිසර සාධක. එහෙනම් බාහිර පරිසරයේ කොටස් දෙකකට බෙදන එකක් තමයි ආසන්න පරිසරය. එකක් තමයි ආසන්න පරිසරය, අනික සාර්ව පරිසරය. ආසන්න පරිසරයයි සාර්ව පරිසරයයි කියන එක. ආසන්න පරිසරය අදාළ කොටස් ටික අපි කතා කරගෙන ගියා. ආසන්න පරිසරය කියලා කිව්ව මොකන්ද පුතේ? ව්‍යාපාරයකට බලපාන මේ බාහිර පරිසර සාධක විදියට බලපාන සුවිශේෂී කණ්ඩායම් ඉන්නවා. ව්‍යාපාරයකට බාහිරින් බලපෑම් කරන සුවිශේෂී කණ්ඩායම් සහ සාධකයන් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට තමයි කිව්වේ ආසන්න සාධක කියලා. සාර්ව සාධක කියලා කිව්වේ ව්‍යාපාරයකට බාහිර බලපාන පොදු සාධක තියෙනවා. සාර්ව සාධක කියලා කියන්නේ එක ව්‍යාපාරයකට විතරක් නෙවෙයි, ඕනම ව්‍යාපාරයකට පොදුවේ බලපාන්න පුළුවන් සාධක. ඒකයි ඒකට සාර්ව සාධක කියලා කියන්නේ. මේ ආසන්න සාධක ටික අපි කතා කරා. එකක් තමයි නේද ව්‍යාපාරයකට බාහිර පරිසරයෙන් බලපාන ආසන්න සාධකයක් තමයි මේ ගනුදෙනුකරුවන් කියලා කියන්නේ. ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්. හරි. ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්. ඒ වගේම තමයි මේ ව්‍යාපාරයකට බලපාන තවත් ආසන්න සාධකයක් තමයි සැපයුම් කරුවන් කියන කණ්ඩායම. සැපයුම් කරුවන්. ව්‍යාපාරයකට බලපාන ආසන්න සාධකයක් තමයි සැපයුම් කරුවන් කියලා කියන්නේ. ඒ වගේම කතා කරා අපි තරඟකරුවන් නේද? තරඟකරුවන් ගැන කතා කරා. ඊට පස්සේ ආදේශක භාණ්ඩ නිෂ්පාදකයන් ගැන කතා කරා. ආදේශක භාණ්ඩ නිෂ්පාදකයන් ගැන ඊට පස්සේ කතා කරා අපි ආදේශක භාණ්ඩ නිෂ්පාදකයන් ළඟට කතා කරා විභව ආයෝජකයන් ගැන. විභව ආයෝජකයන් මෙන්න මේ තමයි ව්‍යාපාරයකට බලපාන ආසන්න සාධක පහ. සාධක පහක් තියෙනවා. ගනුදෙනුකරුවන් කියන්නේ කාටද නේද? සැපයුම්කරුවන් කියන්නේ කාටද? තරංකරුවන් කියන්නේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩයටම සමාන භාණ්ඩයක් හද නැත්නම් සේවාවක් සපයන ආයතනයක් තමයි තරංකරුවන් කියලා කියන්නේ. ආදේශක භාණ්ඩ කියලා කියන්නේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩයට විකල්ප භාණ්ඩ හදන කට්ටිය. විභව ආයෝජකයන් කියලා කියන්නේ අනාගතයේදී ව්‍යාපාරවලට ආයෝජනය කරන්න බලාගෙන ඉන්න ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට. මේ සාධක එකින් එකට අපි කතා කරා. ඊට පස්සේ මේ හැම සාධකයකින්ම ව්‍යාපාරයකට නේද වාසි වගේම අවාසි වෙන්න පුළුවන්. ඒ වාසි වලට අපි කිව්වා අවස්ථා කියලා. වාසි වලට කිව්වා අවස්ථා කියලා. අවාසි වලට අපි කිව්වා තර්ජන කියලා. නම් හැම සාධකයකින්ම අවස්ථා වගේම අය මොනවද දෙන්න පුළුවන්? තර්ජන එන්න පුළුවන්. සැපයුම්කරුවන්ගෙන් අවස්ථා එන තර්ජන මොනවද කියලා අපි කතා කරා. තරංකරුවන්ගෙන් එන්න පුළුවන් අවස්ථා මොනවද සහ තරංකරුවන්ගෙන් එන්න පුළුවන් තර්ජන කතා කරා. ආදේශක භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් එන්න පුළුවන් අවස්ථා සහ ආදේශක භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් එන්න පුළුවන් තර්ජන කතා කරා. විභව ආයෝජකයන්ගෙන් එන්න පුළුවන් අවස්ථා සහ විභව ආයෝජකයන්ගෙන් එන්න පුළුවන් තර්ජන අපි කතා කරා. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ සාර්ව සාධක ටික කතා කරගෙන යන්න. මේ සාර්ව සාධක ටික අපි මොනවාද කියලා පුතේ ලියාගත්තා. සාර්ව සාධක ටිකනේ දේශපාලන සාධක, ව්‍යාපාරයකට බලපාන පොදු පරිසර සාධක තමයි මේ සාර්ව සාධක කියලා කියන්නේ. එතකොට ව්‍යාපාරයකට බලපාන පොදුවේ බලපාන මේ සාර්ව සාධක 8ක් තියෙනවා. 8 අපි කතා කරගෙන යන්න ඕන. එකක් තමයි මේ දේශපාලන පරිසරය කියන එක. දේශපාලන පරිසරය අපි කියන පොලිටිකල් කියලා. මේකට පොලිටිකල් කියන බාහිර සාධකය, දේශපාලන සාධකය. අනික තමයි මේ ලීගල් කියන සාධකය කියන්නේ නෛතික සාධකය, නෛතික සාධක. මේකට අපි නෛතික සාධක කියලා කියනවා. නෛතික සාධක මේක දේශපාලන සාධක. මේකත් එක සාධකයක් දේශපාලන. තමයි දෙක එකටත් කියනවා. මේ දේශපාලන සහ නෛතික සාධක. එහෙමත් කියනවා. ආයෝද ආර්ථික සාධක නේද? ආර්ථික සාධක ඉකොනොමි කියලා අපි කියන්නේ ආර්ථික. මේ පැත්තෙන් අපිට යම් යම් සාධකයන් බලපාන ආර්ථිකයේ පැත්තෙන්. හරි. විශේෂයෙන්ම මොන තෙල් මිල කියන එක නේද? ඉහළ යනවා පහළ යනවා. මේකත් එක්ක තෙල් මිල වැඩිවීමත් එක්ක අඩුවීමත් එක්ක අපේ රටේ භාණ්ඩවල මිල මට්ටම් උඩ යනවා පල්ලෙහා යනවා. උද්දමනය කියන එක වැඩි වෙනවා අඩු වෙනවා. එහෙම තත්ත්වයක් නේද? ඒක ආර්ථික සාධක කියලා අපි කියන්නේ.
ඊට පස්සේ ආයෙ තියෙනවා සමාජ හා සංස්කෘතික සාධකනේ සෝෂල් කියලා අපි කියන සමාජ හා සංස්කෘතික සාධක සමාජ හා සංස්කෘතික සාධක සමාජ හා සංස්කෘතික සාධක බලපානවා. ඊට පස්සේ ව්‍යාපාරයකට තව බලපාන්න පුළුවන් තාක්ෂණික සාධක තියෙනවා. තාක්ෂණික සාධක තියෙන ව්‍යාපාරයකට බලපාන තාක්ෂණික සාධක තියෙනවා. හරි. ඊළඟට තියෙනවා ස්වභාවික සාධක ව්‍යාපාරයකට බලපාන ස්වභාවික සාධක තියෙනවා. ස්වභාවික සාධක ව්‍යාපාරයක් කෙරෙහි බලපාන ස්වභාවික සාධක. ඊට පස්සේ අපි කියනවා ප්‍රජා සාධක ව්‍යාපාරයකට බලපාන ප්‍රජා විද්‍යාත්මක සාධක තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ තව තියෙනවා 6යි නේ මෙතන 5යි 6යි 7යි. තව එකක් තියෙනවා. ඒ තමයි ග්ලෝබල්. කියන්නේ ගෝලීය සාධක කියන්නේ. ගෝලීය සාධක කියන්නේ. දැන් මේ තමයි මේ ව්‍යාපාරයකට බලපාන නේද? සාර්ව සාධක ටික. ව්‍යාපාරයකට බලපාන සාර්ව සාධක තමයි මේ තියෙන්නේ. දැන් මේ තමයි ව්‍යාපාරයකට බලපාන අභ්‍යන්තර සාධක ටික. ව්‍යාපාරයක් ඇතුළේ තියෙන සාධක තමයි මේ තියෙන්නේ. මේ තමයි ව්යාපාරයකට බලපාන ව්යාපාරයෙන් එළියේ තියෙන ව්යාපාරයකට මේ බලපෑමක් කරන ව්‍යාපාරයේ එළියේ ඉන්න සුවිශේෂී සාධක ටික. ඒ නිසා තමයි මෙයාට අපි ආසන්න සාධක කියලා කියන්නේ. ආසන්න සාධක කියලා කියන්නේ ඒකයි. එන ව්‍යාපාරයකින් බාහිර ඉන්න ව්යාපාරයකට බලපාන සුවිශේෂී කණ්ඩායම් මේගොල්ලෝ. ව්‍යාපාරයකට බාහිරව තියෙන පොදුවේ බලපාන සාධක තමයි මේ තියෙන්නේ. දැන් මේක අපේ ව්‍යාපාරයට විතරක් නෙමෙයි. මේක ඕනම ව්‍යාපාරයකට බලපාන්න පුළුවන් මෙන්න මේ සාධක ටික. හැබැයි මේ සාධක ටික අපේ ව්‍යාපාරයට විතරක් සුවිශේෂීව බලපාන්න. ඒකයි මෙයාට ආසන්න කියලා කියන්නේ. ඒකයි මෙයාට සාර්ව කියලා කියන්නේ. මේ ටික වෙලා අපිට විතරක් නෙමෙයි ඕනම ව්‍යාපාර සංවිධානයකට පොදුවේ බලපාන සාධක තමයි මේ. මේක මතක තියාගන්න ලේසි. පොඩක් පදයක් හදාගන්න මෙන්න මෙතන මේ දෙකම එකට කරලා p අකුර ගන්න ඔයා. p අකුර ගන්න මෙතන e අකුර ගන්න මෙතනින් s අකුර ගන්න මෙතනින් t අකුර ගන්න. මේකට අපි කියනවා pest කියලා pest. ඊට පස්සේ මෙතනින් ගන්න n අකුර මෙතනින් ගන්න d අකුර මෙතනින් ගන්න g අකුර. මතක තියාගන්න ලේසි pest ndg කියලා. මොකද්ද pest ndg? හරි. ඔකට මේකට මේ තව නමක් කියනවා pest ඇනලයිස් කියලා කියනවා. මෙන්න මේ සාර්ව සාධක පිළිබඳ අධ්‍යයනයට කියන්නේ අපි මේ පෙස්ට් ඇනලයිස් කියලා. ඇනලයිස් කරනවා විශ්ලේෂණය කරනවා කියලා කියනවා. පෙස්ට් ඇනලයිස් කියලා කියනවා. පෙස්ට් ඇනලයිස්. ඒ නිසා මේක ඔයා මතක තියාගන්න පෙස්ට් කියලා. පෙස්ට් MDG. පෙස්ට් MDG කියන්නේ අන්න සාර්ව සාධකට. සාර්ව සාධකට. හරිද? වෙන මේ සාධක එකින් එකට දැන් අපි ඕන සාකච්ඡා කරගෙන යන්නයි යන්නේ. මේ දේශපාලන සාධක කියන්නේ මොනවද? එතකොට නෛතික සාධක කියන්නේ මොනවද? උදාහරණ මේවට මේ උපසාධක කියලා අපි කියන උපසාධක මොනවද? ඊට පස්සේ ආර්ථික සාධක කියන්නේ මොනවද? ඒවට උදාහරණ. ව්‍යාපාරයකට බලපාන ආර්ථික සාධක කියන්නේ මොනවද? උදාහරණ. ඊට පස්සේ සමාජ සංස්කෘතික සාධක කියලා කියන්නේ මොනවද? උදාහරණ. හරි වගේම තාක්ෂණික සාධක උදාහරණ, ගෝලීය සාධක උදාහරණ අනේම මේ එක එක සාධකයෙන් සාධකයට අපි උදාහරණ කතා කරගෙන යනවා. උපසාධක කතා කරලා යන්නයි යන්නේ. හරියට පිටුවංග 14 අපි ඉන්නේ පුතේ. පිටුවංග 14 ඉස්සලා අපි යන් දේශපාලන සාධක වලට දේශපාලන සාධක right පිටුවංග 14 ටියුට් එක හමු වුණ දරුවන් පිටුවංග 14 පෙරලා ගන්න පිටුවංග 14 ඔයාට ටියුට් එක පිටුවංග 14 නෝට් එක තියෙනවා අපි කතා කරගෙන යන්න හරි එහෙනම් දේශපාලන පරිසරය ඉස්සලාම ගමු හරි මොකද මේ දේශපාලන පරිසරය කියලා කියන්නේ හරි මොකද මේ දේශපාලන පරිසරය වෙන්නේ මෙයා දේශපාලන සාධක ඔයාට එක වචනයෙන්ම අර්ථය තියෙන දේශපාලන සාධක කියලා කියන්නේ මොකක්ද මේ දේශපාලන සාධක කියලා කියන්නේ ව්‍යාපාරයකට බලපාන මේ දේශපාලනමය සාධක තියෙන්න පුළුවන් දේශපාලනයේ පැත්තෙන් එන යම් යම් සාධක කියන්නේ දේශපාලනය කියලා ප්‍රධානව ගන්න මෙතන අපි රජය හරි දේශපාලන කියලා කියන අපිට රජය එතකොට මේ
රජය සම්බන්ධ තීන්දුව තියෙන රජය With සම්බන්ධ YouTube Premium, you can watch ad-free, offline, and in the background. රජයේ ක්‍රියාකාරකම් Listen ad-free on the සම්බන්ධ YouTube පරිසරය Music තමයි දේශපාලන app. කියලා One කියන්නේ. subscription, 2 රජයේ apps. ක්‍රියාකාරකම් මේක රජයේ Continue watching the තීන්දුව highest quality తీරන, videos from තීන්දුව anywhere తీරන by seamlessly switching දේශයකට devices. රජය තමයි සම්බන්ධ Set up කරන්නේ. automatic රජයේ downloads තව so your favorite විපක්ෂයේ videos are ready when you are. And play දේශපාලනයේ videos when your screen is සම්බන්ධ off සාධක තියෙනවා. or when you use other රජය apps. විපක්ෂය There's more to දේශපාලන discover කණ්ඩායම්, with Premium. දේශපාලන Try 1 month free of විවිධ charge. මති මතාන්තර දේශපාලන මතවාද තියෙනවා. අන්න ඒ වගේ ඔය දේශපාලනයට දාලා දේවල් තියෙනවා. පක්ෂ විපක්ෂ මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෙන යම් යම් දේවල් අන්න ඒ වගේ අර රජය සම්බන්ධ දේශපාලනයේ සම්බන්ධ යම් යම් ක්‍රියාමාර්ග තමයි මෙන්න මේ දේශපාලන පරිසරය කියලා කියන්නේ. මේකට පුතේ අදාළ වෙනවා දේශපාලනිකව ගන්න තීන්දුව తీරන ඊට පස්සේ රජයේ ප්‍රතිපත්ති විශේෂයෙන් මොනෝක රජයේ ප්‍රතිපත්ති තියෙනවා. රජයේ ප්‍රතිපත්ති ගත්තම යටිතල පාසුකම් සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. විදේශ රටවල් එක්ක තියෙන මේ විදේශ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. ඊට පස්සේ තව මේගොල්ලන්ගේ බදු ප්‍රතිපත්තිය, අයවැය ආදායම් සහ වියදම් සම්බන්ධ ප්‍රතිපත්තිය. හරි. අන්න ඒ වගේ රජයේ විශේෂ ප්‍රතිපත්ති තියෙනවා. රජය සම්බන්ධව ගත්තම රජයේ ප්‍රතිපත්ති තියෙනවා. රජයේ තීන්දුව తీරන තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් දේශපාලන ස්ථාවරත්වය දේශපාලන අස්ථාවරත්වය හරියට පවතින ඒ දේශපාලන පක්ෂේන ආණ්ඩුවේ දර්ශනයනේ ආණ්ඩුවේ දර්ශනය දැන් අපි ගත්තොත් එහෙම එක එක කාලවල එක එක දර්ශනයන් මේ දේශපාලන චින්තනයන් එක්කනේ කියන්නේ මොකක් හරි ප්‍රතිපත්තියක් නේ අවුරුදු 5න් පහට යන්නේ ඒ ජනාධිපතිවරු පත් වෙනවා ජනාධිපතිවරයාට දෙනවා මොකක් හරි ප්‍රතිපත්තියක් ඒ ප්‍රතිපත්තිය තමයි ක්‍රියාවට නංවන්නේ උදාහරණ 2005 පත් වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2010 අවුරුදු 5ක් ඉඳලා 2015 වෙනකන් යා හිටියා 2015 වෙනකන් හිටියා මෙන්න මේ අවුරුදු 10 ඇතුලේ ක්‍රියාත්මක කරේ මහින්ද චින්තනය කියලා ප්‍රතිපත්තිය. මහින්ද චින්තනය කියලා ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරේ. මහින්ද චින්තනය. දුද්දෙන් පස්සේ මේ යම් යම් සංවර්ධනයන් එක්ක ගියපු යාලගේ අර තිබ්බ මේ ප්‍රධාන ශේෂ්ඨ පහක් තිබ්බා. ඒ ශේෂ්ඨ පහ ඔය සේවා අධ්‍යාපනය කියලා මතක නැහැ. මේ සිවිල් වන් සේවා පැත්ත ඔන්නෝම යාලගේ තිබ්බා විශේෂ ඒරියා පහ තමයි ටාගට් කරේ යාලා. සේවාංශයෙන් රට දියුණු කිරීම තමයි යාලගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ නිසා තමයි ඔය අධිවේගී මාර්ග එතකොට ඔය වරායවල් වත්කොඩු පොළවල් ඒ වගේ ඒවට ණය අරගෙන ඒ මුදල් ආයෝජනය කරා. ඉතින් අර හොරා කෑව එක්කම වුණා. නමුත් මේ යාලගේ පොඩ ප්‍රතිපත්තියක් තිබ්බා මේ අර රට සේවා පැත්තෙන් වර්ධනය කරන්න අරමුණක් යාලගේ තිබ්බා. ඒ තමයි මහින්ද චින්තනය කියන්නේ. ඒකත් එක්ක තමයි 2005 කාලය ඇතුලේ දේවල් සිද්ධ වුණේ. ඒකත් එක්ක ඒ මහින්ද චින්තනය කියන මේ රජයේ ප්‍රතිපත්තිය එක්ක ව්‍යාපාර වලට ලොකු වාසි ගොඩක් ඒ කාලේ තිබ්බ. ඒ කියන්නේ ඒ කාලේ යුද්ධ මනම් මොකුත් නෑ නේද? හොඳට රටේ සංවර්ධනයක් තිබ්බ. රට වේගයෙන් සංවර්ධනය වෙගෙන ගියා. 100ට සාමාන්‍යයෙන් දලදේශ නිෂ්පාදනය අඛණ්ඩව වැඩි වෙගෙන ගියා. 7.8 දක්වා විතර වැඩි වෙගෙන ගියා. හේතුව අර ඒගොල්ලන් අර ඉන්වෙස්ට් කරනවා. ඒගොල්ලන් පිටරටින් සල්ලි අරගෙන ආධාර වශයෙන් අරගෙන ණය වශයෙන් අරගෙන රට ඇතුලේ සංවර්ධනයට යොදවනවා. විශේෂයෙන් අඩතර පාසුකම් සංවර්ධනය පැත්තට යොදවනවා. ඒත් එක්ක රැකියා අවස්ථා මිනිසුන්ට නිර්මාණය වුණා. ඊට පස්සේ යන රට මිනිසුන්ගේ ආදායම් වැඩි වුණා. නිෂ්පාදනය වැඩි වුණා. එතකොට රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. එහෙම එකක් ඔය 2005 15 කාලවක ආඩුවේ තිබුණා. ඒවා මහින්ද චින්තනය. මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කාලේ තිබ්බ චින්තනය. 2015 ඊට පස්සේ ඔය ජනාධිපතිවරයා විදියට පත් වුණා මෛත්‍රීපාල සිරිසේන. 2015 2020 අවුරුදු 5ක වගේ කාලයක් එයාට 5ක් ඉන්නත් බැරි වුණා. අවුරුදු 4මාර විතර යන්න වුණා. මෙයාගේ කාලේ තිබ්බ ප්‍රතිපත්තියක් යහපාලන ප්‍රතිපත්තිය කියන යහපාලන ප්‍රතිපත්තිය. මේ යහපාලන ප්‍රතිපත්තියත් එක්ක තමයි යාළගේ ආණ්ඩුව ඉස්සරහට ගියට පස්සේ 2020 ගෝඨාභය රාජපක්ෂ පත් වුණා. 2020 අවුරුදු 2ක් විතර මං හිතන්නේ අවුරුදු 1කමාරක් 2ක් විතර පුදුවේ හිටිය යන්නනේ යවුවා මිනිස්සු කන්නලා යවුවා. අර කොරෝනා වසංගතයත් එක්ක මෙයාට රට පාලනය කරගන්න බැරි වුණා. අපි ඒකට කියනවා මේ සෞභාග්‍ය දැක්ම කියලා. එයාගේ ප්‍රතිපත්තිය තමයි සෞභාග්‍ය දැක්ම. මේ ප්‍රතිපත්තිය එච්චර කල් ගියේ නෑ. අර ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය අවුරුදු 1කමාරක් දෙකකින් අකුල ගන්න උනා. ඊට පස්සේ මහින්ද අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ජනාධිපතිවරයා විදිහට ඊට පස්සේ පත් වුණේ. එයා ඔය අර නේද ඒ දණ්ඩේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඒ දණ්ඩේ ප්‍රතිපත්තිය කියන්නේ අර පොඩි බබෙක් මේ දණ්ඩේ අරන් යනවා වගේ රට අරන් ගියා. අපේ අර එයා කිව්වේ ඒ දණ්ඩේ යනවා වගේ හරි පරිස්සමෙන් මේ වෙලාවේ යන්න. කියන්නේ බෑ මොනවා වේද කියලා අපි දන්නේ නැහැ කියලා. යන්නේ එයාගේ
ප්‍රතිපත්තිය තමයි ඒ දණ්ඩේ ප්‍රතිපත්තිය. එයා අවුරුදු 2ක් විතර කොහොම මේ බලයේ හිටියට පස්සේ ඔන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් වෙලා දැන් ඔන්න මෙයා ඉස්සරහට යනවා. මෙයාලගේ ප්‍රතිපත්තිය තමයි මේ මම හිතන්නේ මට මතක නැහැ හරියටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. අද පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්තිය තමයි මෙයාලගේ මේ අවුරුදු 5 යන්නේ. එතකොට මේ අවුරුදු 5 යන ගමන් තියෙන්නේ අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. අනේ වගේ ඔය එක එක රජයේ ක්‍රියාකාරකම් රජයේ තීරණ රජයේ ප්‍රතිපත්ති දේශපාලන ස්ථාවරත්වය දේශපාලන අස්ථාවරත්වය දේශපාලන කණ්ඩායම් මෙන්න මේවා පුතේ ව්‍යාපාරයකට බලපාන්න පුළුවන්. මේවා ව්‍යාපාරයකට සමාට හොඳ විදිහටත් බලපාන්න පුළුවන්. ව්‍යාපාරයකට මේවානේ නරක විදිහට බලපාන්න පුළුවන්. ඉතින් උදාහරණයක් ගත්තොත් ඔය රජයේ බදු ප්‍රතිපත්තිය ටිකක් දැඩි කරොත් එහෙම රජය බදු ප්‍රතිපත්තිය පොඩ්ඩක් දැඩි කරොත් එහෙම ටිකක් වැඩිපුර බදු ගහනවා එකතු කළාගේ මතබද්ද ගැන මේ කතා කරනවා. දැන් මේ ළඟ ඊට පස්සේ පුද්ගල ආදායම් බදු ගණනය සම්බන්ධයෙන් කතා කිරීමක් කරනවා. ඒ වගේ මේ රජයේ මේ ආණ්ඩුවෙන් ටිකක් බදු පොඩ වැඩි කරන තත්ත්වයක් අපි දකිනවා. එහෙම බදු වැඩි කරනකොට ඒක ව්‍යාපාරයකට අවාසි. ඒ මොනොත් ඒක ව්‍යාපාරයකට අවාසිදායක වෙන්න පුළුවන්. ඊට පස්සේ යටිතර පාසුකම් පැත්තට ඒ සංවර්ධනයේ පැත්තට මුදල් වෙන් කරන එක පොඩ්ඩක් අඩු කරොත් එහෙම රජයේ තීන්දුවක් ගත්තොත් පාරවල් හදන්නේ නැහැ, පාලම් හදන්නේ නැහැ, බෝම්බු හදන්නේ නැහැ, වරායවල් හදන්නේ නැහැ, යටිතර පාසුකම් පැත්තට වැඩි මුදල් වෙන් කරන්නේ නැහැ කියලා. ඒ මොනොත් ඒක ව්‍යාපාරයකට පොඩ්ඩක් අවාසිදායක වෙන්න පුළුවන්. රජයේ දේශපාලන අස්ථාවරත්වයක් වුණොත් ඒ ව්‍යාපාරයකට අවාසිදායක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර මේකේ වාසි අවාසි දෙපැත්තක් තියෙනවා. ඒ වාසි වලින් අපි ප්‍රයෝජන ගන්න ඕන. දේශපාලනික වශයෙන් අපිට මොන හරි වාසි එනවා නම් අපි වාසි වලින් මේ අවස්ථාව වලින් ප්‍රයෝජන ගන්න ඕන. දේශපාලනික වශයෙන් අපිට මොන හරි තර්ජනාත්මක දේවල් එනවා නම් අපි ඒ තර්ජන වලට සාර්ථකව මුහුණ දෙන්න වෙනවා. අපිට ඒවා නවත්තන්න පුළුවන් දේවල් නේ. අද බදු ගහනකොට අපිට නවත්තන්න බෑ නේ. ඒක අපිට සාර්ථකව මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ අර ව්‍යාපාරයක් කරද්දී රජයේ දේශපාලනිකව ගන්න මේ තීරණත් එක්ක අපිට අවස්ථාව වගේ අනිත් පැත්තෙන් අපිට තරදර කියන මේ දෙක වෙනවා. මේ දෙක බැලන්ස් කරගෙන අවස්ථාව වලින් ප්‍රයෝජන ගන්න ඕන තරදර වලට අපි සාර්ථකව මුහුණ දෙන්න ඕන. මෙන්න මේ කාරණේ ඔයාලට යනවා. හරි ඒ තමයි දේශපාලන පරිසරය කියන කාරණේ. ඔයාගේ නෝට් එකකට දාලා තිනවා මේ රජයේ ක්‍රියාකාරකම් පදනම් කරගත් පරිසරයයි රාජ්‍ය නියෝජිත ආයතන පෞද්ගල දේශපාලන ප්‍රතිපත්ති ව්‍යාපාරවල හිතකර බලපෑම් ඇති කරයි. එම නිසා ඇතිවන අවස්ථාවලින් ප්‍රයෝජන ගනිමින් තර්ජනවලට මුහුණ දෙමින් ව්‍යාපාර කටයුතු කළ යුතුයි. උපසාධක ටිකත් ඔයාලට දාලා තියෙනවා රාජ්‍ය නියෝජිත ආයතන රජයේ දේශපාලන දර්ශනය සහ රජයේ ප්‍රතිපත්ති දේශපාලන මැදිහත් වීම දේශපාලන ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය ඒ වගේම දේශපාලන කණ්ඩායම් කියන ටිකයි. ඒ තමයි ඔය දේශපාලන පරිසරයට දාලා දේවල් ටික. ඊට පස්සේ පුතේ අපි නෛතික පරිසරයේ පැත්තට යනවා. එහෙනම් දේශපාලන පරිසරය කියලා කියන්නේ මේ රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධ පරිසරයයි. නෛතික පරිසරය කියන්නේ බොහොම ලේසි මේවා. නෛතික ව්‍යුහය පදනම් කරගත් ඒ කියන්නේ අනපනත් කියලා අපි කියන්නේ නෛතික ව්‍යුහය පදනම් කරගන්නවා කියලා කියන්නේ අනපනත්. අනපනත් ඊට පස්සේ නීති රීති තියෙනවා. අනපනත් නීති රීති සම්බන්ධ මේ පරිසරය තමයි නෛතික පරිසරය කියලා කියන්නේ. කියන්නේ ව්‍යාපාරයකට බලපාන මේ නීතිමය සාධකයන් නෛතික තත්ත්වයන් තියෙනවා. අනපනත් පුතේ උදාහරණ ගත්තොත් අපි ගත්තොත් ඔය පාරිභෝගික අධිකාරී පනත විශේෂයෙන් ව්‍යාපාරවලට බලපාන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ඊට පස්සේ ව්‍යාපාර නාමාඥා පනත ව්‍යාපාර ලියාපදිංචි කරද්දී ව්‍යාපාර නාමාඥා පනත බලපාන. ඊට පස්සේ අපි ව්‍යාපාරයක් සමාගමක් බවට පරිවර්තනය කරනවා නම් කම්පැනියක් වශයෙන් රෙජිස්ටර් කරනවා නම් එතරම්දී බලපාන පනතක් තමයි 2007 අංක 7 දරන සමාගම් පනත කියන්නේ. අපේ ආයතනයේ වැඩ කරන සේවකයන් සම්බන්ධයෙන් බලපාන විශේෂ පනත් ටිකක් තියෙනවා. කම්කරු ආඥා පනත, සාපුහා කාර්යාල සේවක පනත, ඊට පස්සේ EPF එක සම්බන්ධයෙන් EPF පනත, ATF එක සම්බන්ධයෙන් ATF පනත. හරි. ඒ වගේ සේවකයන් සම්බන්ධව බලපාන පනත් තියෙනවා. පාරිභෝගිකයන් සම්බන්ධයෙන් බලපාන පනත් තියෙනවා. දේශී නෑ පුතේ. පරිසරය සම්බන්ධ පනත් තියෙනවා. අපි යම් ව්‍යාපාරයක් කරනකොට මේ සමහර පරිසරය සම්බන්ධව අනපනත් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මොකක් හරි අපි හිතන්න මොකක් හරි වාහන සර්විස් එකක් දානවා කියලා. නැත්නම් මොකක් හරි හොස්පිටල් එකක් ප්‍රයිවට් හොස්පිටල් එකක් දානවා කියලා. ඒ වුණොත් අපිට මේකට පරිසරයෙන් යම් බාධක එන්න පුළුවන්. අපි මේවටත් සූදානම් වෙන්න වෙනවා. ඒ වගේ පරිසරය සම්බන්ධ මාධ්‍යම පරිසර අධිකාරී පනත අනේ වගේ විශේෂ අනපනත් සහ නීති රීති කාලෙන් කාලට ඒ සම්මත වෙනවා. මේ නීති රීති අනපනත් වලින් අපිට වාසි වගේම
අවාසි කියන එකත් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ නීති රීති වලින් එන වාසි වලින් ප්‍රයෝජන ගන්න ඕන. ඒ එන තර්ජනයන්ට සාර්ථකව මුහුණ දෙන්න ඕන. මෙන්න මෙහෙම නෛතික පරිසර සාධක සම්බන්ධයෙන් අපි කතා කරනවා. නෛතික පරිසරය කියන්නේ නෛතික ව්‍යුහය පදනම් කරගත්ත පරිසරයයි. රජය අනපනත් ඒ වගේම පවතින නීති රීති ඒ රටේ ව්‍යාපාර කෙරෙහි බලපානවා. මේ නීතිමය පැත්තෙන් බලපාන අවස්ථාවලින් අපි ප්‍රයෝජන ගන්න ඕන, තර්ජනයන්ට සාර්ථකව මුහුණ දෙන්න ඕනයි. උපසාධක ටිකක් අපි ලියාගමු වෙන නෛතික පරිසරය සම්බන්ධ. ඔයාලට කීපයක් දාලා තියෙනවා. තව කීපයක් ලියා ගන්න. ලියන්න රජයේ අනපනත් තව එකක් තමයි නීති රීති කියන්නේ. රජයේ අනපනත් ඒ වගේම නීති රීති. රජයේ අනපනත් ඒ වගේම දෙවෙනි එක නීති රීති. තව චක්‍ර ලේඛන තියෙනවා, රෙගුලාසි තියෙනවා. ඒවා තමයි මේ නෛතික පරිසරය සම්බන්ධ උපසාධක ටික. හරි, අනපනත් නීති රීති ඒ දෙක ලියා ගන්න හිස්තැන් දෙකට. අනපනත් නීති රීති, ඊට පස්සේ චක්‍ර ලේඛන, විධිවිධාන සහ රෙගුලාසි. අනික තමයි අධිකරණ පද්ධතිය. අනපනත් නීති රීති, රෙගුලාසි, අධිකරණ පද්ධතිය. හරි, අපි ඊට පස්සේ පිටු අංක 15ට යමු. ඊළඟ සාධකය තමයි අපේ ආර්ථික සාධකය. ආර්ථික පරිසර සාධක. මෙන්න මේ සම්බන්ධ සාධක ටික. ආර්ථික පරිසර සාධක. හරි, ආර්ථික පරිසර සාධක කියලා කියන්නේ මේ රටක ආර්ථිකය සම්බන්ධ යම් සාධකයන් තියෙනවා. මේ රටක පුතේ මේ රටේ ආර්ථිකය තීරණය කරන ප්‍රධාන විචල්‍යයන් තියෙනවා. රටක ආර්ථිකය කියන එක තීරණය කරන ප්‍රධාන විචල්‍යයන් ටිකක් තියෙනවා. රටක ආර්ථිකය තීරණය කරන්නේ මෙන්න මේ විචල්‍යයන් වලින්. මේ විචල්‍යයන් වල හැසිරීමත් එක තමයි රටේ ආර්ථිකය කියන එක තීරණය වෙන්නේ. රටේ ආර්ථිකය තීරණය කරන ප්‍රධාන විචල්‍යයන් ටිකක් තියෙනවා. මෙන්න මේ There's more to love with සම්බන්ධ YouTube පරිසරය Music තමයි Premium. ආර්ථික පරිසරය Listen to කියන්නේ. ad-free songs Yeah, and රටක discover new ආර්ථිකය podcasts කියන එක anytime, හසුරවන්න, anywhere. රටක ආර්ථිකය Try කියන එක 1 month තීරණය free of කරන්න charge. බලපාන විශේෂ විචල්‍යයන් ටික, විශේෂ අපි කියනවා වෙනස් වෙන ඒවා ටිකක් තියෙනවා. ඒවත් එක්ක තමයි රටේ ආර්ථිකය කියන එක තීරණය වෙන්නේ. රටක ආර්ථිකය තීරණය වෙන්නේ මෙන්න මේ විචල්‍යයන් ටිකත් එක්ක. ඒ අනේ ආර්ථික විචල්‍යයන් සම්බන්ධ පරිසරයට තමයි කියන්නේ ආර්ථික පරිසරය කියන්නේ. රටක ආර්ථිකය තීරණය කරන ඒ ආර්ථික විචල්‍යයන් සම්බන්ධ පරිසරය තමයි ආර්ථික පරිසරය කියලා කියන්නේ. එහෙනම් ආර්ථික විචල්‍යයන් ටික මොනවද? අනේ ආර්ථික විචල්‍යයන් ටික මොනවද කියලා අපි එකින් එකට කතා කරගෙන යනවා. එහෙනම් ආර්ථික විචල්‍යයන් හා සම්බන්ධ පරිසරයයි. හරි. ආර්ථික විචල්‍යයන් හා සම්බන්ධ පරිසරයයි විශේෂයෙන් ගත්තොත් ව්‍යාපාරයකට බලපාන ඔය සාර්ව සාධකවල ටිකක් විශේෂම සාධකය තමයි මෙන්න මේ ආර්ථික පරිසරය කියන සාධකය. මොකද මේ රටේ ආර්ථික විචල්‍යයන් එක්ක තමයි ජනතාවගේ මිනිසුන්ගේ මේ වැය කළ හැකි ආදායම නැත්නම් අපි කියනවා මේ මුදල් වැය කිරීමේ හැකියාව, ක්‍රය ශක්තිය කියන එක තීරණය වෙන්නේ. රටේ ආර්ථිකය හොඳ මට්ටමක තිබුණොත් තමයි පුතේ මිනිසුන්ට මේ ක්‍රය ශක්තිය කියලා අපි කියන්නේ මිලදී ගැනීමේ හැකියාව කියන එක තීරණය වෙන්නේ. මිනිසුන්ට හොඳ මිලදී ගැනීමේ හැකියාවක් තිබුණොත් තමයි ව්‍යාපාරවලට ඇත්තටම ආදායම් එන්නේ. ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා සඳහා හොඳ ඉල්ලුමක් එන්නේ, මිනිසුන්ට හොඳ වැය කළ හැකි ආදායමක් සහ මිනිසුන්ගේ වැය කළ හැකි ඒ ක්‍රය ශක්තිය කියන එක වැඩි වුණොත් තමයි. එහෙනම් මේ රටේ ආර්ථිකය ක්‍රය ශක්තියට විශේෂයෙන් බලපානවා. ක්‍රය ශක්තියට විශේෂයෙන් බලපානවා. ආයෝජන කෙරෙහි විශේෂයෙන් බලපානවා. නිසා මේ සාර්ව සාධකවල යක් වැදගත්ම සාධකයක් තමයි මෙන්න මේ ආර්ථික සාධක. ඒතර මේ ආර්ථික පරිසරයේ පැත්තෙන් බලපාන විචල්‍යයන් ගණනාවක් තියෙනවා. ආර්ථික පරිසරයේ පැත්තෙන් බලපාන විචල්‍යයන් ගණනාවක් දාලා තියෙනවා. ඒතකොට ඒ එකින් එකට පොඩ්ඩක් අපි පැහැදිලි කරගෙන යමු. ඒක එක සාධකයෙන් සාධකයට පොඩ්ඩක් පැහැදිලි කරලා යන්න. පළවෙනි ආර්ථික සාධකය තමයි උද්දමනය කියන එක. උද්දමනය කියන සාධකය පොලි අනුපාතය කියන සාධකය. පළවෙනි එක තමයි පොලි අනුපාතය. පොලි අනුපාතය කියලා කියන්නේ රටක ආර්ථිකය තීරණය කරන මේ ප්‍රධාන සාධකයක්. ඒක අපි ඔන්න මේ සාධක ටික පොඩ්ඩක් ගමු. එහෙනම් මේ ආර්ථික පරිසරයේ පැත්තෙන් අපි ඉන්නේ. දේශපාලන පරිසරය හරි නෛතික පරිසරය කියන එකත් හරි. දේශපාලන හරි නෛතික පරිසරය කියන එක හරි. අපි යන් ආර්ථික පරිසරයේ පැත්තට ව්‍යාපාරයකට බලපාන මේ ආර්ථික විචල්‍යයන් මොනවද?
එකක් තමයි ව්‍යාපාරයකට බලපාන ආර්ථික විචල්යක් මෙන්න මේ පොලි අනුපාතය කියන එක. පොලි අනුපාතය කියන එක. රටක පොලි අනුපාතය කියන එක ප්‍රධාන සාධකයක්. රටේ පොලි අනුපාතය මත තමයි තීරණය වෙන්නේ මිනිස්සුන්ගේ තැන්පත් කිරීම නැත්නම් මිනිස්සු සල්ලි ආයෝජනය කිරීම සහ අනිත් පැත්තට මිනිස්සු ණය ගන්නවා කියන එක. මිනිස්සු ණය ගැනීම, මිනිස්සුන්ගේ ණය ගැනීම සහ අනිත් පැත්තේ මිනිස්සුන්ගේ මුදල් ඉතිරි කිරීම කියන මෙන්න මේ දෙක රඳා පවතින මොනවා මතද? රටක පොලි අනුපාතය මත. ඒ පොලි අනුපාතය වැඩිවීම අඩුවීමත් එක්ක මිනිස්සුන්ගේ ඉතිරි කිරීම ප්‍රමාණය වැඩි වෙනවා අඩු වෙනවා, ණය ගැනීම ප්‍රමාණය අඩු වෙනවා වැඩි වෙනවා. සාමාන්‍යයෙන් රටේ පොලි අනුපාතය වැඩි වෙනකොට වැඩි වෙනකොට කියන්නේ බැංකුවල රේට් එක පොලි අනුපාතය වැඩි වෙනකොට සාමාන්‍ය වෙන දෙයක් තමයි මිනිස්සු තමන් ගාව තියෙන සල්ලි මේ බැංකුවල ආයෝජනය කරනවා. ව්‍යාපාරයක් වුණත් තමන්ගේ ගාව තියෙන මුදල් මෙන්න මේ බැංකුවල ආයෝජනය කිරීමක් කරන පොලි අනුපාතය කියන එක වැඩි වෙනවා. හරි. එහෙනම් මිනිස්සු තමන්ගේ සල්ලි බැංකුවල ආයෝජනය කිරීමක් කරන පොලි අනුපාතය වැඩි වෙනකොට අනිත් පැත්තේ ණය ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම පොලි අනුපාතය අඩු වෙනකොට මොකද වෙන්නේ? පොලි අනුපාතය අඩු මට්ටමකට එද්දී මොකද වෙන්නේ? මිනිස්සු තමන් ගාව තියෙන සල්ලි බැංකුවල ආයෝජනය කරන්නේ නැහැ. ඒ සල්ලි වෙන වෙන දේවල් සඳහා ආයෝජනය කරන්න පෙළඹෙනවා. අනිත් පැත්තේ පොලි අඩු හින්දා ව්‍යාපාර වලටත් බොහොම ලේසියෙන් ණය ලබා ගන්න පුළුවන්. පිරිවැය අඩුවෙන් පොලි අඩුවෙන් ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එනනම් අන්න පොලි අනුපාතයේ වැඩිවීම සහ අඩුවීම රටේ ආර්ථිකය තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. ඒක පොලි අනුපාතය කියන්නේ අන්න ඒකට පුතේ බැංකු තැන්පතු සඳහා ලබා දෙන සහ බැංකු ණය සඳහා අය කරන පොලි අනුපාතය. යන බැංකුවකින් මිනිසුන්ගේ තැන්පතු සඳහා ලබා දෙන පොලි අනුපාතය වගේම ආයේ බැංකුවකින් ණය ගන්නකොට අපිට ණය ගන්නකොට බැංකුවක් අය කරන පොලිය තමයි මේ පොලි අනුපාතය කියන්නේ. මේක රටක ප්‍රධාන ආර්ථික සාධකයක්. හරි. ඊට දෙවෙනි සාධකය තමයි උද්දමනය කියන එක. උද්දමනය කියන එක නම් ඔයා අහලා ඇති ඔය නිතර මේ ගැන කතා වෙනවා. දැන් මේ කාලේ ගත්තම උද්දමනය ටිකක් වැඩි වෙගෙන යන කාලයක් මේ තියෙන්නේ. ඒකට හේතුව අර තෙල් මිල වැඩිවීම විශේෂයෙන්. උද්දමනය කියලා කියන්නේ භාණ්ඩවල පොදු මිල මට්ටම. අපේ භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම පොදුවේ ගත්තම මේ භාණ්ඩවල මිල මට්ටම වැඩි වෙනවා අඩු වෙනවා. කියන්නේ ඒක පොදු මිල මට්ටම කියලා කියන්නේ භාණ්ඩ ගොඩක් අපි එකට පොදුවේ ගන්න ඕනේ. තනි භාණ්ඩය නෙමෙයි භාණ්ඩ පැසක් කියලා අපි කියන්නේ. භාණ්ඩ පැසක් අපි අරගෙන මේ භාණ්ඩ පැසේම මිලවල් ටික පොදු එකතු කරලා හදනවා දර්ශකයක් හදනවා. උද්දමනය ගණනය කරන විදිහ ඔයාලට ආර්ථික විද්‍යාව ඇතුලේ කියලා දෙනවා. ආර්ථික විද්‍යාව ඇතුලේ ඔයාලට උද්දමනය ගණනය කිරීම ගැන කියලා දෙනවා. මේ උද්දමනය කියලා කියන්නේ භාණ්ඩවල පොදු මිල මට්ටම. ඒ කියන්නේ භාණ්ඩ ගොඩක් ගන්නකො භාණ්ඩ වර්ග 100ක් විතර ගන්නකො භාණ්ඩ වර්ග 100ක විතර මිල ගණන් ටික අපි එකතු කරලා බලනවා. අන්න අපි පොදු මිලක් ගන්නවා. ඊට පස්සේ තව මාසයක් විතර ගියාට පස්සේ ආයෙම මේ භාණ්ඩ 100 වෙනද පොලේ තියෙන මිලවල ටික එකතු කරලා ආයෙ බලනවා. අන්න දැන් අර කලින් මාසේ මිලට වඩා මේ මාසේ මිල වැඩි වෙලා නම් අන්න මොකද ඒක? උද්දමනයක් කියලා කියනවා. කලින් මාසේ අර පොදු මිලට වඩා මේ මාසේ මිල අඩු වෙලා නම් අන්න මොකද්ද? භාණ්ඩවල මිල අඩු වෙලා. ඒකට අපි අවදාමනයක් කියලා කියනවා. උද්දමනය කියන්නේ භාණ්ඩවල පොදු මිල මට්ටම භාණ්ඩවල පොදු මිල මට්ටම අකණ්ඩව වැඩිවීමට තමයි උද්දමනය කියලා කියන්නේ. භාණ්ඩයක මේ පොදු මිල මට්ටම අඩුවීමට කියන්නේ මොකද්ද අපි? අවදමනය කියලා කියනවා. නම් උද්දමනයක් කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අවදමනය කියන එක එච්චර හොඳ දෙයක්ුත් නෙමෙයි. භාණ්ඩ මිල අඩු වෙලා හරියන්නේ නැහැ. ඒ මොකද ඒක ව්‍යාපාරයකට අවශ්‍යයි. භාණ්ඩයක මිල වැඩි වෙලා හරියන්නේ නැහැ. ඒ මොනොත් ඉල්ලුම අඩු වෙන්න ගන්නවා. හරි. එතකොට මේ දෙක අතර මැද කියන්නේ උද්දමනයක් සහ අවදමනයක් ඇති නොවේ. භාණ්ඩවල මිල මට්ටම ස්ථාවරව තියෙන එක තමයි රටක ආර්ථිකයට යහපත් කියලා අපි කියන්නේ. කියන්නේ භාණ්ඩවල පොදු මිල මට්ටම ස්ථාවරව තියෙන. කාලයක් යනකම් අවුරුදු 2ක් 3ක් යනකම් පොදු මිල මට්ටම ස්ථාවරව තිබ්බම ඒක රටේ ආර්ථිකයට හොඳයි. මිනිස්සුන්ට තමන්ගේ ආදායම එන්නේ ස්ථීර ප්‍රමාණයක් දාත හැකි භාණ්ඩ මිලදී ගන්න මෙන්න මෙච්චර මුදලක් අපිට වැය වෙනවා. ඒ ඉතුරු මුදල යාලා ඉතුරු කරගන්නවා. අන්න එහෙම යාට ආර්ථිකය හසුරව ගන්න ලේසියි. රටක ආර්ථිකය හසුරව ගන්න ලේසියි මේ උද්දමනය කියන එක ස්ථාවරව තිබ්බම. ඒක උද්දමනය කියන්නේ එක ආර්ථික සාධකයක්. එහෙනම් මේකේ තේරුම ඔලුවට දාගන්න. භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යාමට තමයි උද්දමනය කියලා කියන්නේ. පොලි අනුපාතය කියන්නේ බැංකු තැන්පතු සඳහා ලබා දෙන ඒ වගේම බැංකුවකින් ණයක් ගත්තට පස්සේ අය කරන පොලිය තමයි බැංකු පොලි අනුපාතය කියලා කියන්නේ. හරි. ඊළඟ තව සාධක කීපයක් ඔයාලට දාලා දෙනවා. මේ තුන්වෙනි එක පුතේ උද්දමන ව්‍යාප්තිය නෙමෙයි වැරදි ඒක. ඒක හදාගන්න මේ තුන්වෙනි සාධකය හදාගන්න ඕනේ. තුන්වෙනි උපසාධකය
උද්දමන ව්‍යාප්තිය නෙමෙයි මේකට කියන්නේ ආදායම් ව්‍යාප්තිය කියලා. ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය කියන්නේ මේ රටක ආදායම මේ රටේ ඉන්න ජනතාව අතර මේ බෙදිලා ගිහින් තියෙන විදිහ. ආදායම් ව්‍යාප්තියක් කියලා කියන්නේ රටක සමස්ත ආදාය මේ රටේ ජනතාව අතර බෙදිලා ගිහින් තියෙන විදිහ. රටේ ජනතාව අතර මේ ආදායම බෙදලා යනවා. අපේ රටේ නම් තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපේ රටේ ජනගහණයෙන් අපි ජනගහණය කොටස් තුනකට වගේ බෙදුවොත් එහෙම අපේ රටේ ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ දුප්පත් සහ මේ මැදි ආදායම් ලබන මිනිස්සු තමයි අපේ රටේ ජනගහණයෙන් ගොඩක් ප්‍රමාණයක් ඉන්නේ. කොහොම 10%ක විතර ප්‍රමාණයක් තමයි ඉන්නේ. තා ඉහළ ආදායම් ලබන කට්ටිය 10%කුත් නැති තරම්. 10%ට අඩු වගේක් 7ක් 6ක් වගේ තමයි 4ක් 5ක් වගේ තමයි මේ ඉහළම ආදායම් ලබන කැටගරියේ ඉන්නේ. එතකොට මැදි ආදායම් ලබන සහ අනිත් පැත්තෙන් අඩු ආදායම් ලබන අය තමයි වැඩිපුරම රටේ ජනගහනය ඇතුලේ ඉන්නේ. හැබැයි වැඩේ තියෙන රටේ සමස්ත ආදායමෙන් ඉතා විශාල ප්‍රමාණයක් භුක්ති විඳින්නේ අර 100ට 6ක් 7ක් විතර ඉන්න අර ඉහළම ආදායම් ලබන කට්ටිය තමයි අර රටේ ආදායමෙන් 60ක් 70ක් විතර පංගුවක් භුක්ති විඳින්නේ. එතකොට අර 80ක් 90ක් විතරම ඉන්න අර මැදි ආදායම් ලබන අඩු ආදායම් ලබන මිනිසුන්ට රටේ ආදායමෙන් ඇවිත් තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. රටේ ආදායමෙන් බොහොම අඩු ප්‍රමාණයක් තමයි යාළගේ අතට යන්නේ. හරි යාළගේ අතට යන්නේ බොහොම අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් අපේ වගේ රටකට ඒක ලොකු ප්‍රශ්නයක්. අපේ රටේ ආදායම් බෙදී යාම කියන එක මේ සාධාරණ වෙන්න ඕන. සාධාරණ වෙන්න නම් ඒ රටේ ආදායම අපේ රටේ ජනතාව අතර මේ සමානව බෙදලා යන්න ඕන. ඒක තමයි අපි කියන්නේ සාධාරණ ආදායම් ව්‍යාප්තියක් කියලා. එහෙනම් සාධාරණ ආදායම් ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? මේ රටේ ආදායම මේ රටේ ජනතාව අතර සාධාරණව බෙදලා යන්න ඕන කියන එක. හරි. එහෙනම් සාධාරණ ආදායම් ව්‍යාප්තියක් ඇති වෙන්න නම් රටේ සමස්ත ආදායම අපි රටක් වශයෙන් උපයන මේ සමස්ත ආදායම මේ රටේ ඉන්න හැම කොට්ටාසයක් අතරෙම සමානව බෙදලා ගිහින් තිබ්බොත් අන්න ඒකට කියන සාධාරණ ආදායම් ව්‍යාප්තියක් කියලා. හැබැයි අපේ රටේ තියෙන්නේ ආදායම් ව්‍යාප්තිය මොකද්ද? විෂමතාවයක් තමයි තියෙන්නේ. මේකත් එක ආර්ථිකය තීරණය කරන ප්‍රධාන සාධකයක් මෙන්න මේ ආදායම් ව්‍යාප්තිය කියන එකත්. ඊට පස්සේ සේවා නියුක්තිය. සේවා නියුක්තිය කියන්නේ මොකද? මේ රටක රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන හැමෝටම රැකියාවක් ලැබෙන්න ඕන. රටක රැකියාවක් කරන්න පුළුවන් වයසේ ඉන්න හැමෝම ඉන්නවන්නේ. තරුණ ප්‍රජාව ඉන්නවා. පාසල් වලට අධ්‍යාපනය ලැබලා, වෘත්තීය අධ්‍යාපනය ලැබලා, උසස් අධ්‍යාපනය ලැබලා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කියන්නේ අපේ ශ්‍රමය සපයන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි ශ්‍රමයට ඉල්ලුමක් නැහැ. කියන්නේ ශ්‍රමය සපයන්න බලාපොරොත්තු වෙන ඉඳියට රැකියාවක් නැහැ. අන්න අපි එකට කියනවා රැකියා නියුක්තිය, රැකියා වියුක්තියක් කියලා කියන්නේ. රැකියා වියුක්තියක් කියලා කියන්නේ. රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට රැකියාවක් නැත්තම් මොකද්ද අපි කියන්නේ? රැකියා වියුක්තියක් කියලා කියනවා. රැකියා නියුක්තියක් කියලා කියන්නේ රස්සාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැමෝටම අන්න රස්සාවක් ලැබෙනවා නම් මොකද්ද ඒක? රැකියා නියුක්තියක්. සාමාන්‍ය අපේ රටේ 85ක විතර අගයක් රැකියා නියුක්තව ඉන්නවා. 10ක් 15ක් විතර රැකියා වියුක්තවත් ඉන්නවා. රැකියාවක් කරන්න කැමැත්තක් තියෙන, රැකියාවක් කරන්න හැකියාවක් තියෙන මේ හැමෝටම රැකියාවක් ලැබෙනවට කියන්නේ මොකද? රැකියා නියුක්තිය කියලා. රැකියා නියුක්තිය කියලා කියනවා. ඒකත් එක ආර්ථික සාධකයක්. එහෙනම් මෙන්න රටක මේ ආර්ථිකය තීරණය කරන ප්‍රධාන සාධකය. දැන් මේවා මේ ව්‍යාපාර වලට බලපානවා. රැකියා නියුක්තිය කියන එක බලපාන්නේ නැද්ද ව්‍යාපාර වලට? ඔව් බලපානවා. රැකියා නියුක්තියනේ හොඳ රටක රැකියා නියුක්තියක් තියෙනවා නම් මේ මිනිස්සු ඔක්කොටම රස්සාවක් තියෙනවා නම් මිනිස්සුන්ට ආදායම් මාර්ගයක් තියෙනවා නම් ඒක බලපාන්නේ නැද්ද ව්‍යාපාර වලට? බලපානවා. ඒක ව්‍යාපාරයකට හොඳට බලපානවා. ආදායම් ව්‍යාප්තිය හොඳනේ. සාධාරණව මිනිස්සු හැම කොට්ටාසයක් අතරම ආදායම් බෙදලා ගියන් තියෙනවා නම් හොඳ නැද්ද ළමයි ව්‍යාපාර වලට? ඒක හොඳයි. උද්දමනය නේද? උද්දමනය වැඩි වෙන්නේ නැතුව උද්දමන ස්ථාවරව තියනවා කියන්නේ ඒක ව්‍යාපාර වලට හොඳයි. ව්‍යාපාර වල සැලසුම් කරන්න, තීරණ ගන්න ඒ හැම දෙයක්ම හොඳයි. පොලි අනුපාතය කියන එක අඩු වෙන තරමට ව්‍යාපාර වලට හොඳයි. මොකද පොලි අනුපාතය අඩු වෙනවා කියන්නේ අන බැංකු වලින් වැඩිපුර ණය අරගෙන ඒවා ව්‍යාපාර වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මොකද ව්‍යාපාරයක් පුතේ කරන්න ණය ගන්න වෙනවා. ව්‍යාපාරිකයන්ගේ පුද්ගලික මුදල් වලින් ව්‍යාපාර කරන්න බෑ. අනිවාර්යයෙන් බැංකු වලින් අපිට ලෝන් අරගෙන තමයි ව්‍යාපාර දියුණු කරන්න වෙන්නේ. නම් අඩු පොලියට ණය ගන්න පුළුවන් කියලා කියන්නේ ව්‍යාපාර වලට ඒක හොඳයි. මොකද ඒ සල්ලි අරගෙන බිස්නස් වල අපිට ආයෝජනය කරන්න පුළුවන්. අනේ වගේ මේ ආර්ථික සාධක වාසි වගේම අනිත් පැත්තෙන් අවාසි කියලා දෙකම බලපාන.
එහෙනම් මේ ආර්ථික හැම ආර්ථික සාධකයකින්ම ව්‍යාපාරයකට වාසි වගේ අනිත් පැත්තට අවාසි එන්න පුළුවන්. හරි. රැකියා නියුක්තිය. තව ආර්ථික සාධක කීපයක් මෙතන දාලා තියෙනවා. අනිත් තමයි මේ විදේශ විනිමය අනුපාතය. කියන්නේ අපේ රටේ රුපියල වෙනත් රටවල මුදල් ලේඛකත් එක්ක හුවමාරු වුණ අනුපාතයක් තියෙනවා. අන්න විදේශ විනිමය අනුපාතය අපි නිතර කියන ඩොලර් රේට් එක කියලා ඩොලර් එකේ අගය කියලා කියන්නේ. සාමාන්‍ය ලංකාව ඩොලර් එකක් ගන්න රුපියල් 340ක වගේ මුදලක් දෙන්න ඕන. එහෙනම් අපේ රටේ රුපියලයි ඇමරිකානු ඩොලර් එකයි US ඩොලර් එකයි නේද හුවමාරු වෙන්නේ මෙන්න මේ අනුපාතයෙන්. එතකොට අන්නේ වගේ අපේ රටේ මුදල් ලේඛකය තවත් රටවල මුදල් ලේඛකත් එක්ක හුවමාරු වුණ අනුපාතයක් තියෙනවා. මේකට තමයි කියන්නේ විදේශ විනිමය අනුපාතය කියලා. හරිද? ඒ වගේ මිතුරුම් කියන්නේ අපේ රටේ මිනිස්සු මේ උපයන ආදායමෙන් පරිභෝජනයට වැය කරලා ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවා. මේකට තමයි ඉතුරුම් කියලා කියන්නේ. අනික දල ජාතික නිෂ්පාදිතය රටේ විවිධ අංශ වලින් අපි කියන රටේ අංශ තුනක් තියෙනවා මේකට. දල ජාතික නිෂ්පාදනය කියන්නේ පුතේ මේ රටක් විදියට අපි බිහි කරන සමස්ත නිෂ්පාදනය රටේ අංශ තුනක් තියෙනවා. ඒ රටේ අංශ තුන අපි ඊළඟ ටියුට් එකේ කතා කරනවා. ඒ තමයි කෘෂිකාර්මික අංශය, අනික තමයි කාර්මික අංශය, අනික තමයි සේවා අංශය. කෘෂිකාර්මික අංශයෙන්, කාර්මික අංශයෙන් සහ සේවා අංශයෙන් රටක් බිහි කරන මේ සමස්ත නිෂ්පාදනය තමයි දලදේශ නිෂ්පාදනය කියලා කියන්නේ. ඒ දලදේශ නිෂ්පාදනය අපි ඔය කොටස් තුනක් යටතේ කතා කරනවා. ඒකත් රටක ආර්ථික සාධකයක්, රටේ නිෂ්පාදනය, ඒ වගේම ආයෝජන, ව්‍යාපාර වලින් කරන මිනිස්සු කරන ආයෝජන, ඒ වගේම ගෙවුම් ශේෂය කියන්නේ පොතේ අපනයනයි ආනයනයි අතර තියෙන වෙනස. ඔයා දන්නවා අපේ රටේ විදේශ වෙළඳාම කියන එක සිද්ධ වෙනවා. එතකොට අපි අපේ රටේ නිෂ්පාදනය කරන්න බැරි දේවල් ආනයනය කරනවා සහ අපේ රටේ නිෂ්පාදනය කරලා අතිරික්ත දේවල් අපි අපනයනය කරනවා. එතකොට අපනයනය කරන එකයි අපනයනය කරලා උපයන ආදායමයි ආනයනය කරලා අපි ලබන ඒ ආනයනය කිරීමට යන වියදමයි අතර වෙනසක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ගෙවුම් ශේෂය කියලා. එතකොට අපනයන වලින් ආනයන අඩු කරාම තමයි ගෙවුම් ශේෂය කියන එක ලැබෙන්නේ. ගෙවුම් ශේෂය කියන එක අදාළ පැහැදිලි කිරීම මේක. ඒක පුද්ගල ආදායම කියන්නේ රටේ එක මිනිස්සෙක් ලබන ආදායම. රටේ සමස්ත ආදායම ඒ රටේ ඉන්න ජනගහනය අතරේ බෙදුවට පස්සේ එක පුද්ගලයෙක් ලබන ආදායම කියන කියනවා. ඒක පුද්ගල ආදායම කියන්නේ ඒක ජීවන වියදම කියන්නේ අපිට ජීවත් වෙන්න යන වියදම. ක්‍රය ශක්තිය කියන්නේ බාන්න මිලදී ගැනීමේ හැකියාව, බදු, ඒ වගේම ණය සහ අයවැය. මෙන්න මේ තමයි ඔය ආර්ථික පරිසරයේ තියෙන සාධක ටික. මේවා ඉතින් ව්‍යාපාර වලට පාන ව්‍යාපාරයකට හිතකරව සහ අහිතකරව බලපාන්න පුළුවන්. අපි ඊළඟට යන් ප්‍රජා පරිසරය සම්බන්ධයෙන් කතා කරන්න. එහෙනම් අපි ඔන්න දැන් ව්‍යාපාරයකට බලපාන දේශපාලන සාධක කතා කරා. දේශපාලනික පැත්තෙන් රජයේ ක්‍රියාකාරකම්, රජයේ තීන්දුව తీරන පැත්තෙන් බලපාන විදිහ කතා කරා. නෛතික පැත්තෙන් බලපාන විදිහ කතා කරා. නීතිමය පැත්තෙන් බලපාන ආකාර උපසාධක, ආර්ථිකයේ පැත්තෙන් බලපාන යම් සාධක ටිකක් ඔන්න කතා කරා. මේවා මතක තියාගන්න. මේ තමයි ආර්ථික සාධක. විශේෂයෙන් මේ පොලි අනුපාතය වගේ දේවල්, උද්දම්මනය වගේ දේවල්, ආදායම් ව්‍යාප්තිය වගේ දේවල්, රැකියා නියුක්තිය, විදේශ විනිමය අනුපාතය, මෙන්න මේවා විශේෂයෙන් රටක ආර්ථිකයේ පැත්තෙන් ව්‍යාපාර වලට බලපාන සාධක. හරිද? අපි ඊට පස්සේ මේ එතන පිළිවෙලට ගියොත් එimhe ටියුට් එකේ දාලා තියෙන්නේ අපි ප්‍රජා පරිසරයනේ. ප්‍රජා පරිසරය කියන්නේ රටක ජනගහනය සම්බන්ධ සාධක. රටක ජනගහනය සම්බන්ධ සාධක තමයි ප්‍රජා පරිසරය කියලා කියන්නේ. රටක මේ ජනගහනය සම්බන්ධ සාධක, ප්‍රජාව සම්බන්ධ සාධක, ප්‍රජාව සම්බන්ධ සාධක තමයි මේ ප්‍රජා පරිසරය කියලා කියන්නේ. මම අර ගෲප් එකටත් දැම්මා. ඔයාලට මතක ඇති මේ රටේ ජනගහනය සම්බන්ධ දත්ත කීපයක් 2024 ඔයා දන්න ජන සංගණනයක් කරා. රටේ අවුරුදු කීපයකට වතාවක් රටේ ජනගහනය සම්බන්ධව යම් සංගණනයන් ගණනය කිරීම කරනවා. 2024 අවුරුද්ද තමයි අවසාන ජන සංගණනයක් කරපු අවුරුද්ද. ඒ ජන සංගණනයට අනුව අපේ රටේ ජනගහනය කොච්චරක්ද ඉන්නේ? එතකොට එතන ජනගහනයෙන් වැඩිම ඉන්නේ කවුද? කාන්තාවන් තමයි ලංකාවේ වැඩිප ඉන්නේ. කාන්තාවන්ගේ ජනගහනය 51ක් වගේ අගයක් තියෙනවා. 48ක් වගේ තමයි පිරිමි ජනගහනය ඉන්නේ. එතකොට පිරිමි ජනගහනය අඩු වෙලා තියෙනවා. හරි. කාන්තා ජනගහනය 51ක් විතර තියෙනවා මේ ජන සංගණනයට අනුව.
සරට ජනගහනයත් මිලියන 21ත් 22ත් අතර ප්‍රමාණයක් දැන් ඉන්නවා. මිලියන 21යි 22යි අතර ප්‍රමාණයක් ජනගහනය ඉන්නවා. ඊට පස්සේ සිංහල ජනගහනය ගත්තම 70 ගාණක් ඉන්නවා. ඊට පස්සේ බුද්ධාගම අදහන ජනගහනය 68ක් අන්න ආදී වශයෙන් ඔය ජනගහනය සම්බන්ධ දත්ත ටිකක් මම වාටි ගෲප් එකට දැම්මා. හරි. කොමන් ගෲප් එකට මම දාලා ඇති මම අපේ මේ ඔන්ලයින් ක්ලාස් එකේ ගෲප් එකකටත් ඒක දාන්නම්. 2024 ජනගහනය සම්බන්ධ මේ දත්ත ටික අපිට වැදගත් වෙනවා. හරිද? ඒ දත්ත එක්ක ගත්තොත් ඔන්න ජනගහනය රටේ මිනිස්සු ජනගහනය සම්බන්ධ සාධක තමයි ප්‍රජා පරිසරය කියලා කියන්නේ. මේ ජනගහනය සම්බන්ධ විවිධ සාධක හැදිලා තියෙනවා. හරි මේ ජන ප්‍රමාණය ජනගහන ප්‍රමාණය තව එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගත්තම ජන ව්‍යාප්තියක් අපේ රටේ ගත්තම මේ වැඩිම ජනගහනයක් කියන දිස්ත්‍රික්කයක් ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කය තමයි වැඩිම ජනගහනයක් ඉන්නේ. ඒ වගේ ජන ගණත්වයක් තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජන ගණත්වයේ තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ ජන ගහනයේ වැඩිම ජන ප්‍රමාණයක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයන් මේ එක ඔය ජන ගහන ව්‍යාප්තිය වයස් ව්‍යුහය හරි ස්ත්‍රී පුරුෂ භාවය කියන ඒවා හරි මෙන්න මේ වගේ අර ජනගහනය සම්බන්ධ යම් යම් සාධකයන් තියෙනවානේ ඒවට තමයි කියන්නේ ප්‍රජා පරිසරය කියලා. ඒකත් ඔයාලට දාලා තිනවා ජනගහනය සම්බන්ධ යම් යම් සාධක ජනගහනය ප්‍රමාණය ජන වර්ධන අනුපාතය ස්ත්‍රී පුරුෂ භාවය වයස් ව්‍යුහය ජනවාර්ගික මිශ්‍රය සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද කියන එක පවුල් සංයුතිය අධ්‍යාපන මට්ටම් ගෘහ රටාව ජන සංචලනය කියන්නේ මිනිස්සු එහෙට මෙහෙට ඔය සංචලනය කරනවා ප්‍රාදේශීය ජනගහන විවිධතා වෘත්තීන් එක මිනිස්සුන්ගේ වෘත්තීන් ඒ වගේම ජන ව්‍යාප්තිය කොළඹ අනුරාධපුර ආදී ජන ව්‍යාප්තිය මෙන්න මේවා තමයි ප්‍රජා පරිසරයේ පැත්තෙන් බලපාන සාධක. ඒවා බොහොම ලේසියි ප්‍රජාව සම්බන්ධ සාධක ජනගහනය සම්බන්ධ සාධක. ඊට පස්සේ අපි ළඟට යන් මෙන්න මේ ටියුට් එකේ පිළිවෙලට ගියොත් අපි සමාජ හා සංස්කෘතික පරිසරයේ සාධක ටිකට යන්. සමාජ හා සංස්කෘතික පරිසරය සාධක ටිකට යන්. සමාජ හා සංස්කෘතික පරිසර සාධක කියලා කියන්නේ මොකද මේ සමාජයේ තියෙන මුල් බැසගත් එක සංස්කෘතීන් තියෙනවා. එක ජන වර්ගවල එක සංස්කෘතීන් හැදිලා තියෙනවා. සමාජයේ එක මිනිස්සුනේ එක විශ්වාසයන් තියෙනවා. ආකල්ප, ප්‍රතිමාන, පුරුදු එක මිනිස්සුන්ගේ එක ඇදහිලි විශ්වාස විශේෂයෙන් ගත්තම සමාජීය සංස්කෘතිය. සමාජයේ සංස්කෘතිය වෙනස්. එක සංස්කෘතින් වල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ සංස්කෘතින් වල ජීවත් වෙන එකත් ව්‍යාපාර වලට බල පාන්න පුළුවන්. මොකද උදාහරණයක් ගත්තොත් අපි සිංහල මිනිස්සු ගත්තොත් නේ සිංහල මිනිස්සු අපි ගත්තොත් පොඩ්ඩක් ඔය නේද? ඒගොල්ලන් ටිකක් වැඩිපුර අදහන ආගම තමයි බුද්ධ ආගමනේ. වැඩිපුර අදහන්නේ බුද්ධ ආගම. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ අර බුද්ධ ආගම කියන සංස්කෘතියත් එක්ක තමයි යාලා ජීවත් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඇදහිලි වෙනස්නේ. ඒගොල්ලෝ අපි කියනවා මේ බුද්ධ ආගම අදහන කට්ටියනේ පන්සල් යනවා. ඒ වෙසක් පොය සමරනවා. ඊට පස්සේ පොසොන් පොය දැන් මෑත කාලේ තිබ්බ වෙසක් මේ උත්සවයේ තිබ්බා. ඊට පස්සේ පොසොන් උත්සවය කියන එක තිබ්බා. දැන් මේ හෙටානේද ඇසල උත්සවය, ඇසල පෙරහර වගේ දේවල්. අනේවායි අර සමාජ සංස්කෘතියත් එක්කන සාධකන තියෙන්නේ. ඇසල පෙරහර, පොසොන් පොය, මිහින්තලේ අනුරාධපුරේ ඒ පූජා භූමියේ තමයි පොසොන් සමරන්නේ. වෙසක් ගොඩක් ලංකාව වටේම හැමතැනම වෙසක් කියන වෙසක් කූඩු වගේ දේවල් අපි එල්ලනවා. ඒ තමයි අර ඒ බෞද්ධ සංස්කෘතිය. දක බලපාන්නද ව්‍යාපාර වලට? බලපාන ව්‍යාපාර වලට අවස්ථා වගේම අනිත් පැත්තෙන් තර්ජන කියලා දෙකම එනවා. හරි. අවස්ථා තර්ජන දැන් උදාහරණයක් ගත්තොත් දැන් වෙසක් එකට මේ නේද බාර් වහන්න බෑනේ. වෙසක් එකට දවස් ගාණක් බාර් වහනවා. වෙසක් එකට හරක් මස් කඩ මස් කඩ වහන්න ඕන. දැන් ඒක ඒ වගේ ව්‍යාපාර කරන කට්ටියට තර්ජනයක් නෙමෙයි කියන්නේ තර්ජනයක්. තර්ජනයක්. මොකද ඒගොල්ලන්ට ව්‍යාපාර කරගෙන යන්න බෑ ඒ දවස් දෙක තුනේ. ඒක තර්ජනයක්. නේ සමහර ව්‍යාපාර වලට මේක අවස්ථාවක්. දැන් වෙසක් කූඩු නිෂ්පාදනය කරන්නේ පහන් නිෂ්පාදනය කරන බගට් නිෂ්පාදනය කරන තොරන් ගහන මේ විවිධ සැනකෙලි පවත්වරනේ ඔය කානිවල් වගේ දේවල් තියෙනවා. සාමාන්‍ය වෙසක් එකට පොසොන් එකට දැන් ඔය කානිවල්. ඒකට මියුසිකල් නේ බෑන්ඩ් සෙල්ලම් කරන කට්ටියට එතකොට ඒ සවුන්ඩ්ස් අපයන කට්ටියට අන හොඳ අවස්ථා නේ ජෙනරේට් කරනවා. ඒ වගේ විවිධ ආගමික උත්සව විවිධ සාධකයන් විවිධ ආගමික උත්සව විවිධ සමාජ සංස්කෘතික සාධකයන් ව්‍යාපාර වලට අවස්ථා වගේම තර්ජන කියනවා. ආය ක්‍රිස්තියානි ආගම අදහන්නේ කතෝලික ආගම අදහන කට්ටිය නත්තල් කාලේ නත්තල් සීසන් එක වෙනම යනවා. ඊට පස්සේ හින්දු කට්ටියට වෙනම නේද ඒගොල්ලන්ගේ ආගමික උත්සව තියෙනවා. ඉස්ලාම් භක්තිකයන්ට මුස්ලිම් අයට වෙනම යාලගේ විශේෂ
මේ සමාජ සංස්කෘතික අංගයන් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරයකට බලපාන. ව්‍යාපාරවලට වාසි වගේම අනිත් පැත්තට අවාසි කියන මේ දෙකම එනවා. සමේ සමාජ සංස්කෘතික පරිසරය කියලා කියන්නේ ඒකයි. පුද්ගලයන් තුල තියෙන විශ්වාස වටිනාකම් ඒ වගේම ඇදහිලි සමාජ සාරධර්ම යනාදී මේ පරිසරයට අපි ඇතුළත් කර ගන්නවා. ඉතින් මිනිසුන්ගේ හැසිරීමට මේ මිනිස්සු හිතන පතන විදිහට බලපාන ප්‍රධානම දේ තමයි මේ සමාජ සංස්කෘතිය. අපි ජීවත් වෙන මේ සමාජයේ සංස්කෘතිය අපි හිතන පතන අපි කරන දේවල් වලට විශේෂයෙන් බලපානවා. ඒකත් එක්ක ව්‍යාපාර වලට අවස්ථා වගේම තර්ජන කියන දෙකම එන්න පුළුවන්. අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න එක වගේම තර්ජන වලට සාර්ථකව මුහුණ දෙන එකත් ව්‍යාපාර කරන්න ඕන දෙයක්. එහෙනම් අපි සමාජ සංස්කෘතික පරිසරයේ උපසාධක ටිකක් පොතේ ලියන්න. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස. අපි දැන් ඉන්නේ සමාජ සංස්කෘතික පරිසරයේ. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස සමාජ සංස්කෘතික පරිසරය. සමාජය වගේම සංස්කෘතික පරිසරයේ උපසාධක ලියන්න. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස. තව එකක් අපි ලියමු පුද්ගලයන් තුල පවත්නා වටිනාකම්. පුද්ගලයන් තුල පවත්නා වටිනාකම්. පුද්ගලයන් තුල පවත්නා වටිනාකම්. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස. පුද්ගලයන් තුල පවත්නා වටිනාකම්. ඒක තමයි ඔය සංස්කෘතික සාධක. තව සිරිත් ඊට පස්සේ සිතුම් පැතුම් ඒ වගේම ආගමික විශ්වාස සමාජ සාර ධර්ම මෙන්න මේවා තමයි මේ සමාජ සංස්කෘතික පරිසරයේ උපසාධක ටිකයි. ඊට පස්සේ මේ ව්‍යාපාරයකට බලපාන තාක්ෂණික පරිසරය බොහොම ලේසි ඒවා දන්න දේවල්. තාක්ෂණය සම්බන්ධ සාධක තියෙනවා. විවිධ තාක්ෂණික සාධක තියෙන ව්‍යාපාරයකට බලපාන. දැන් උදාහරණයක් මේ මෑත කාලේ ගත්තමනේ අන්තර්ජාලය, AI තාක්ෂණය, මේ රොබෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඩිජිටල් කරන්නේ මේ දේවල් ගැන අපි නිතර කතා කරනවානේ. AI විශේෂයෙන් AI තාක්ෂණය කියන එක ව්‍යාපාරවල දැවැන්ත පෙරලියක් දැවැන්ත වෙනසක් කරමින් පවතිනවා. ඒ නිසා මේ තාක්ෂණය කියන එකත් අපි ව්‍යාපාරයකට මේ බලපාන සාරව සාධකයක් විදිහට සලකනවා. මේ තාක්ෂණික පරිසරයෙන් ව්‍යාපාරයකට අවස්ථා වගේම අනිත් පැත්තෙන් තර්ජන කියලා දෙකම එනවා. අවස්ථා වලින් ව්‍යාපාර ප්‍රයෝජන ගන්න ඕන, තර්ජනයන්ට සාර්ථකව ව්‍යාපාර මුහුණ දෙන්න ඕන. මේ තාක්ෂණික පරිසරය කියලා කියන්නේ ඒක. තාක්ෂණික පරිසරය කියන එක බොහොම ලේසි. සංනිවේදන තාක්ෂණයේ, එතකොට අන්තර්ජාලයේ, මේ පරිගණක තාක්ෂණයේ තියෙන නව ප්‍රවණතාවයන්, මේ වෙනස්කම් සම්බන්ධ පරිසරය. ඉතින් මේකෙමුත් අවස්ථා වගේම තර්ජන ව්‍යාපාරයකට එල්ල වෙන්න පුළුවන්. අපි තාක්ෂණික පරිසරයේ උපසාධක කීපයක් ලියකම එකක් තමයි ලියන්නේ මේ නව තාක්ෂණික ක්‍රම සොයා ගැනීම. තාක්ෂණික පරිසරය ගත්තාම ඒකේ උපසාධක තාක්ෂණික පරිසරය ගත්තොත් ඒකේ උපසාධක ටිකක් තාක්ෂණික පරිසරය සම්බන්ධ උපසාධක ටිකක් අපි ගත්තොත් තාක්ෂණික සොයා ගැනීම, නව තාක්ෂණික සොයා ගැනීම, නව තාක්ෂණික සොයා ගැනීම, තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව, නව තාක්ෂණික සොයා ගැනීම. AI තාක්ෂණය වගේ එකක් අපිට උදාහරණ වශයෙන් ගත හැකියි. නව තාක්ෂණික සොයා ගැනීම. හරි. AI වගේ එකක් අපිට උදාහරණයක් වශයෙන් ගත හැකියි. ඊට පස්සේ නව තාක්ෂණික සොයා ගැනීම. ඊට තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව, තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව. තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව. තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව. හරි. ඊට පස්සේ තව අන්තර්ජාලය තව සමාජ මාධ්‍ය ජාල වගේ දේවල්. සමාජ මාධ්‍ය ජාල මේ වගේ මේ තාක්ෂණය සම්බන්ධ යම් සාධකයන් තියෙනවා. ඩිජිටල් තාක්ෂණය, තාක්ෂණික දැනුම හරිද? ඊට පස්සේ තව තාක්ෂණික ගැටලු. මේ වගේ මේ තාක්ෂණය සම්බන්ධ යම් සාධකයන් තියෙනවා.
මේක තමයි තාක්ෂණික පරිසරය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ පුතේ අපි ළඟට යන් ස්වභාවික පරිසරය ව්‍යාපාරයකට බලපාන ඊළඟ උපසාධකය තමයි මේ ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරය කියන එකත් ව්‍යාපාරයකට බලපාන ප්‍රධාන සාරව සාධකයක්. හරි. ස්වභාවික පරිසරය. කියන්නේ ස්වභාවිකව බලපාන යම් දේවල් තියෙනවා. කියන්නේ ස්වභාවිකව බලපාන ස්වභාවික විපත් වෙන්න පුළුවන්, ස්වභාවික නේද ආපදාවන් වෙන්න පුළුවන්. එතකොට දේශගුණික විපර්යාස, කාලගුණික විපර්යාස, හරි. මේ ගෝලීය උෂ්ණත්වය වගේ දේවල්, වන විනාශය, සත්ත්ව විනාශය, පරිසර දූෂණය වෙන්න පුළුවන්. ඒ වගේ අර ස්වභාවික පරිසරයේ පැත්තෙන් අපිට බලපාන යම් දේවල් තියෙනවා. ඒ ස්වභාවික පරිසරයත් එක්ක අපිට ව්‍යාපාර කරන්න වෙනවා. ඒතකොට ස්වභාවික පරිසරයෙන් එන යම් අහිතකර දේවල්, දැන් උදාහරණයක් ස්වභාවික විපත් ගන්නකොනේ අර දිට්වා සුලිකුණාටු වගේ එකක් නේද උදාහරණයක්. කන් වතුර වගේ දෙයක් නේ, සුනාමියක් වගේ 2004 සුනාමිය ලංකාවට ආවා. එතකොට ව්‍යාපාර වලට ඒක දැවැන්තනේ බලපෑම, රටේ ආර්ථිකයට බලපෑවා. ඒක ස්වභාවික විපත්නේ මට කියන්නේ. දිට්වා සුලිකුණාටුවත් එක්ක මෑත කාලේ රටේ ලොකු අර්බුදයක්, ආර්ථික අර්බුදයකට රට මුහුණ පෑවා. ව්‍යාපාර ගොඩක් විනාශ වුණා එතනින්නේ. ඒ වගේ අර එක එක ස්වභාවික මේ සාධක තියෙනවා. ස්වභාවික පරිසරයෙන් එන යම් සාධක තියෙනවා. මෙන්න මේවට තමයි ස්වභාවික පරිසරය කියන්නේ. මේකත් ව්‍යාපාරයකට බලපානවා, අවස්ථා එනවා, තර්ජන එනවා. මේ දෙකම ස්වභාවික පරිසරයෙන් එන අවස්ථා, තර්ජන දෙකම තෝරා බේරාගෙන ව්‍යාපාරයක් කටයුතු කරන්න ඕන. අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඕන. තර්ජනයන්ට සාර්ථකව මුහුණ දෙන්න ඕන. හරිද? අනේ වගේ මේ ස්වභාවික පරිසරයට අයත් උපසාධක ටිකක් අපි ලියාගමු කීපයක් ලියන්න. ස්වභාවික පරිසරය පැත්තෙන් උපසාධක ටිකක් ලියන්න මෙහෙම ස්වභාවික සම්පත්. ඊට කලින් පුතේ මෙන්න මේක පොඩ්ඩක් ගෝ. මෙතන බඩ පොඩ්ඩක් මිස් වුණා. මේ තාක්ෂණික පරිසරය කියලා ආයෙම තියෙනව නේද? ඒක වැරදි. ස්වභාවික පරිසරයට කලින් තියෙන ගෝලීය පරිසරය කියන එක. මෙන්න මේක. තාක්ෂණික පරිසරය අපි කතා කරන්නේ. ඊට පස්සේ මාතෘකාව ආයෙම තියෙන්නේ මොකක්ද? තාක්ෂණික පරිසරය කියන. ඒක හදාගන්න විතර. එතන යන ගෝලීය පරිසරය කියන එක. අපි ගෝලීය පරිසරය කතා කරලා අතෙන්ට යමු. එහෙනම් මෙතන ඊළඟට එන ගෝලීය පරිසරය කියන එක. තේරුණානේ ගෝලීය පරිසරය කියන එක අපි කතා කරලා තාක්ෂණීය පැත්තට යන්නේ. ස්වභාවික පරිසරයේ පැත්තට යන්නේ. එහෙනම් මොකද්ද මේ ගෝලීය පරිසරය කියන්නේ? ගෝලීයකරණයත් එක්ක ඇති වෙලා තියෙන යම් වෙනස්කම්. රටක ලෝකයේ ගෝලීයකරණයත් එක්ක ඇති වෙලා තියෙන යම් වෙනස්කම් තියෙනවා. මෙන්න මේකට තමයි ගෝලීය සාධක කියලා අපි කියන්නේ. දැන් ගෝලීය පරිසරයේ පැත්තෙන් උදාහරණ මේ දවස්වල ඕන තරම් තියෙනවානේ. මේ ලෝකේ මේ ගෝලීය අර්බුද, යුද්ධමය තත්ත්වයන්, ගෝලීය වසංගත රෝග, කොරෝනා වගේ දේවල් එක අපේ ව්‍යාපාරවල බලපෑවා. දැන් මේ මෑත කාලේ ගෝලීය යුද්ධමය තත්ත්වයන්, යුක්‍රේනයේ රුසියාව එතනින් නේද යුද්ධමය තත්ත්වයක් තියෙන. ඊට පස්සේ ඊශ්‍රායලය සහ අනිත් ඉරානය රටවල් දෙක, ඊට පස්සේ ඉරානයයි ඇමරිකාවයි රටවල් දෙක එතන පෝක් සමුද්‍ර සංධියත් එක්ක එතන ලොකු යුද්ධයක් මේ වෙනකොට මැද පෙරදිග රටවල් ඔක්කොම සම්බන්ධ වෙලා යනවා. ඒවා අපේ රටේ ආර්ථිකයට ව්‍යාපාරවලට සෑහෙන්න බලපානවා. ඒ වගේ අර ලෝකයේ මේ අර ගෝලීයකරණය වීමත් එක්ක අපේ රට ලෝකේ රටවල් එක්ක සම්බන්ධතාවයක් තියෙනවානේ. ඒකට තමයි මේ ගෝලීයකරණය කියන්නේ. ගෝලීයකරණය කියන්නේ ඒකයි. ගෝලීය අපි රටක් විදිහට තනියම ජීවත් වෙන්නේ නැහැ. අපි රටක් විදිහට තනියම අපි දැන් වෙනම දේශ සීමාවක් අපිට තිබ්බට අපි දූපතක් වුණාට අපි හැම රටක් එක්කම සම්බන්ධතාවයක් තියෙනවා. දේශපාලනික වශයෙන් සම්බන්ධතාවයක් අපිට තියෙනවා. සමාජීය වශයෙන් අපි රටවල් එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. සංස්කෘතික පැත්තෙන් අපිට සම්බන්ධයක් තියෙනවා. ආර්ථික පැත්තෙන් අපි සම්බන්ධයක් තියෙනවානේ. අපේ රටේ දැන් අපි මේ FIFA World Cup එක කියන එක අපේ රටේ බහුතරයක් මිනිස්සු බැලුවන්නමයිනේ. අපේ රටේ ෆුට්බෝල් ටීම් එකක් ඒකේ සෙල්ලම් කරේ නෑනේ. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට අර නේද ස්පාඤ්ඤය දිනුවා. ඒ වගේ එක ජර්මනිය වෙන්න පුළුවන්, ඉතාලිය වෙන්න, ප්‍රංශය වෙන්න පුළුවන්, ආජන්ටිනාව වෙන්න පුළුවන්. ඒ රටවල් වලට අපි සපෝට් කරා. ඒ තමයි අර ගෝලීයකරණය නැත. අපි ඔය රටවල් එක සම්බන්ධයක් තිබ්බේ නැත්තම්, ඔයම ගෝලීයකරණය වෙලා තිබ්බේ නැත්තම් අපි දන්නේ නෑනේ ලෝකෙ මොකද්ද වෙන්නේ කියලාවත් දන්නවද? දන්නේ නෑ. අපි ලෝකෙත් එක්ක සම්බන්ධතාවයක් තියෙන නිසා තමයි අපි ලෝකේ දේවල් දැනගන්නේ. ඒ ලෝකේ වෙන සිදුවීම් අපිට බලපානවා, අපේ ව්‍යාපාර වලට බලපානවා. හරි. ඒ වගේ අර ගෝලීයකරණය කියන්නේ ඒකයි ලෝකේ රටවල් එක්ක අපිට තියෙන අන්තර් සම්බන්ධතාවය. ඉතින් මේ ගෝලීයකරණයත් ව්‍යාපාර වලට බලපාන එක පරිසර සාධකයක් වශයෙන් අපිට ගන්න පුළුවන් පුදුරයි. ගෝලීය පැත්තෙන් අපි උදාහරණ කීපයක් ලියමු වෙන. ඊට ගෝලීය පැත්තෙන් උදාහරණ කීපයක් ගෝලීය පරිසරයේ පැත්තෙන්. ඊයන් වෙළඳ ගිවිසුම් දැන් ඔය ලෝකේ එක එක රටවල් අතරේ තියෙන වෙළඳ ගිවිසුම් කියන එක. මේක ගෝලීය සාධකයක්, ප්‍රධාන සාධකයක්. වෙළඳ ගිවිසුම්.
හරි වෙළඳ ගිවිසුම් වෙළඳ ගිවිසුම් වෙළඳ ගිවිසුම් එක එක රටවල් අතර ඔය විවිධ දැන් ලංකාවත් ඉන්දු ශ්‍රී ලංකා කියලා ගිවිසුමක් තියෙනවා. පාකිස්තාන ශ්‍රී ලංකා ගිවිසුමක් තියෙනවා. ඒතර ඉරානයත් එක්ක අපිට ගිවිසුමක්, සිංගප්පූරුවත් එක්ක අපි ගිවිසුමක් ගහලා තියෙනවා. ඉන්දුනීසියාවත් එක්ක අපිට ගිවිසුමක් තියෙනවා. වෙළඳ ගිවිසුම්. ඊට පස්සේ වෙළඳ හවුල්. වෙළඳ හවුල් නැත්නම් වෙළඳ කලාප කියලා අපි කියන වෙළඳ හවුල් තියෙනවා. රටවල් කීපයක් එකතු වෙලා මේ වෙළඳාමේ බාධා නැති කරගෙන මේ හදාගෙන තියෙනවා කලාප. වෙළඳ කලාප වෙළඳ හවුල් තියෙනවා G8 හරි යුරෝපා සංගමය මෙහෙම එක එක වෙළඳ කලාප හදාන්න තියෙනවා OPEC සංවිධානය කියලා එහෙම වෙළඳ කලාප වගේ දේවල් වෙළඳ හවුල් තව ලෝක සංවිධාන මේ ලෝකේ රටවල් ඔක්කොම සම්බන්ධ කරගෙන IMF වගේ සංවිධාන UNICEF වගේ ආයතනනේ ලෝක බැංකුව කියන සංවිධානය ඊට පස්සේ නේද එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ මේ ලෝක සංවිධාන බිහිවීම උදාහරණ ගෝලීය තරංගකාරීත්ව රටවල් අතර ගැටුම් හරි ඒ වගේ රටවල් වලින් දාන සම්බාධක යම් යම් රටවල් වලින් කරන ආයෝජන අන්න ඒ වගේ ඔය ගෝලීයමය සාධක ටිකක් තියෙනවා. ඒ තමයි ගෝලීය සාධක. ඊට ස්වභාවික පරිසර සාධක ටිකත් අපි ලියාගමු උපසාධක ටික. ස්වභාවික පරිසරයේ පැත්තෙන් මොනවාද උපසාධක කියන එක? ස්වභාවික සම්පත්. හරි. ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් ලියාගන්න ස්වභාවික සාධක පැත්තට අපි යන් එනවා. ස්වභාවික සාධක මේකට අදාළව අපි ගමු ස්වභාවික සම්පත් ස්වභාවික සම්පත් තව මෙතන අපි කීපයක් ලියාගමු තව දෙකක් විතර ස්වභාවික සම්පත් ආය කාලගුණය හා දේශගුණය තව භූමියේ පිහිටීම කාලගුණය හා දේශගුණය ඊට පස්සේ කාලගුණය හා දේශගුණය ඊට පස්සේ භූමියේ පිහිටීම කාලගුණය හා දේශගුණය භූමියේ පිහිටීම right මෙන්න මේ තමයි ඔය ස්වභාවික පැත්තෙන් අපිට ගන්න පුළුවන් සාධක. තව කීපයක් වාට දාලා තියෙනවා සාධකනේ. එකක් තමයි නේද ස්වභාවික විපත් සම්පත් හිඟකම හරි දේශගුණික විපර්යාස පරිසර දූෂණය හරි පරිසර සංරක්ෂණය මේ තමයි ඔය ස්වභාවික පරිසරයේ පැත්තෙන් බලපාන දේවල් උදාහරණ හරි ඕන සාරව සාධක 8ම සාකච්ඡා කරා මේ 8ට දාලා උපසාධක ටිකත් අපි සාකච්ඡා කිරීමක් කරා ඊට පස්සේ අපිට තියෙනවා තව පොඩි මාතෘකා තුනක් තියෙනවා මේක මේ සිලබස් එකේ මේ සම්බන්ධව කතා කරන්න අපිට යම් තැන් දෙක තුනක් තියෙනවා. අත අපිට ප්‍රශ්න අහනකොට දැන් මේ පාඩම සම්බන්ධව ප්‍රශ්න අහනකොට මේ මෙහෙම අහන්නේ නැහැ. කියන්නේ අහන්න නැත්තේ අහනවා. හැබැයි මේවා සරල දේවල් දැන් මේ ස්වභාවික පරිසරයට දාලා උපසාධක නම් කරන්න. එහෙම අහන්නේ නැහැ. සමාජ සංස්කෘතික එකට දාලා උපසාධක නම් කරන්න. එහෙම අහන්නේ නැහැ ළමයි. තාක්ෂණික පරිසරයට දාලා උපසාධක නම් කරන්න. එහෙම අහන්නේ නැහැ. අහන්න නැත්තේ නෑ MCQ වලේම අහනවා. හැබැයි ටිකක් ඊට වඩා පොඩ ඇඩ්වාන්ස් විදියට තමයි ඔය උසස් පෙළ පේපරේ ප්‍රශ්න අහන්නේ. එතකොට දැන් මේකෙන් අහන දේ තමයි අපි ළඟට ඕන කතා කරන්නේ. ප්‍රශ්න වලට එන්න පුළුවන් තැන් තුනක් තමයි මේ ඊළඟ මාතෘකා තුනේ පෙළ ගස්සන්නේ. එහෙනම් පැහැදිලි අපි අභ්‍යන්තර සාධක හරි ආසන්න සාධක පැත්ත හරි දැන් ඕන සාරව සාධක ටිකත් කතා කරගෙන ගියා. දැන් පාඩමේ මේ ටික අවසානෙට ඇවිත් තියෙන්නේ. පාඩමේ ටික ඔන්න අවසාන හරියට දැන් ඔන්න අපි එනවා. තියරි වල අවසාන හරියට අපි දැන් එනවා. ඔන්න ඊළඟ මාතෘකාවට අපි යන් මේ සාරව සාධක මේ කින එකට අපි මේ කතා කරපු සාරව සාධක ව්‍යාපාරයකට කොහොමද බලපාන්නේ? ව්‍යාපාරයකට බලපාන විදිහ උදාහරණ කීපයක්. හරි. මේ සාරව සාධක ව්‍යාපාරයකට කොයි වගේ බලපෑමක් කරයිද? උදාහරණ අපි දේශපාලනික වශයෙන් අපි කතා කරා මුලින්ම දේශපාලන සාධක කියන එක. දේශපාලන සාධක. රටේ දේශපාලනය හා සම්බන්ධ මේ සාධක ව්‍යාපාරයකට කොයි වගේ බලපෑමක් කරයිද? ව්‍යාපාරයකට මොන වගේ බලපෑමක්ද මේ දේශපාලන සාධක වලින් තියෙන්නේ? හරි උදාහරණ කීපයක් අපි ලියනවා. ඊට පස්සේ මේ රටක ආර්ථිකයේ පැත්තෙන් ආර්ථිකමය සාධක පැත්තෙන් කොහොමද ව්‍යාපාරයකට ආර්ථික සාධක බලපාන විදි උදාහරණ. රටේ ආර්ථික සාධක අර උද්දමනය, පොලි අනුපාතය වගේ දේවල් ඕන තරම් අපිට ලියන්න පුළුවන්. මේ ස්වභාවික පරිසර සාධක කොහොමද ව්‍යාපාරයකට බලපාන්නේ?
සමාජ සංස්කෘතික සාධක කොහොමද ව්‍යාපාරයකට බලපාන්නේ? තාක්ෂණික සාධක අපි කොහොමද ව්‍යාපාරයකට බලපාන්නේ? හරි ගෝලීය පරිසර සාධක කොහොමද ව්‍යාපාරයකට බලපාන්නේ? උදාහරණයක් නේද ගෝලීය පරිසරයේ පැත්තෙන් අපිට කියත හැකි මේ ලෝකයේ මේ වෙනකොට ඉරානය සහ ඊශ්‍රායලය අතර ඒ වගේම ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධමය තත්ත්වයක් වර්ධනය වෙලා තියෙනවා. මේ ගෝලීය සාධකයක්. මේ ඉරානය සහ ඇමරිකාව අතර ඇති වෙලා තියෙන මෙන්න මේ ගෝලීය යුද්ධ ගැටුම අපේ රටේ ව්‍යාපාර වලට බලපානවා. කොහොමද බලපාන්නේ? ඒ ගෝලීය අර්බුදය නිසා අර පෝක් සමුද්‍ර සංධියේ නැව් ගමනාගමනයට බාධා වෙලා තියෙනවා. ඔන්න බලන්න. නැව් ගමනාගමනයට බාධා වෙලා තියෙනවා. ඒ නැව් ගමනාගමනයට බාධා වෙච්ච නිසා අපේ රටෙන් අපි අපනයනය කරන මැද පෙරදිග රටවලට අපනයනය කරන අපනයනය කරන මේ බාණ්ඩ අරගෙන යන මේ නැව්වලට යන්න විදිහක් නැහැ. ඒ නැව්වලට යන්න විදිහක් නැහැ. ගමනාගමනයේ සීමා වෙලා තියෙනවා. එතනින් අපේ අපනයන වලට බලපෑමක්. අන්න එතනින් අපේ රටේ ඇගලුම් කර්මාන්තය ඇතුළු අපනයන ශේෂ්ත්‍රය ලොකු බලපෑමක් දැවැන්ත බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඊළඟට පුතේ අපේ රටේ ඔය මැද පෙරදිග වගේ කලාපවලනේ වැඩ කරන මිනිස්සු ජනතාවක් ඉන්නවා. මැද පෙරදිග විශේෂයෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපිට විදේශ විනිමය කියන එක ලැබෙනවා. ඒවා ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ රස්සා නැති වෙලා ගියොත් එහෙම ඒ රටවල යුද්ධයක් ආවොත් එහෙම බාට ගෝලීයකරණයේ බලපෑම. අපේ රටේ මිනිස්සුන්ට රස්සා නැති වෙනවා. ඒ රටේ මිනිස්සුන්ට රස්සා නැති වුණොත් අපිට විදේශ විනිමය ගලාගෙන එන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපිට තෙල් ටික ආනයනය කරගන්න විදියක් නැහැ. ඒවා මිල වැඩි වෙනවා. බාන්න ව්‍යාපාර කොච්චර බලපානවද කියලා මේ ගෝලීය සාධකයනේ. මේ සරල පොඩි සාධකයක්නේ. ගෝලීය පරිසරයේ තියෙන පොඩි සාධකයක්. හැබැයි අපිට බලපානවා. ස්වභාවික පරිසරයේ දිට්ටා සුලිකුණාටු ආවා. අන්න ස්වභාවික ආපදාවක් බලපෑවේ නැද්ද ව්‍යාපාර වලට? බලපෑවා. රටේ ආර්ථිකයේ පැත්තෙන් උද්දමනය වැඩි වෙනවා. බලපාන්නේ නැද්ද ව්‍යාපාරයකට? බලපානවා. විදේශ විනිමය අනුපාතය වැඩි වෙනවා. බලපාන්නේ නැද්ද? බලපානවා. දේශපාලනික වශයෙන් රජය තීන්දුව ගන්නවා. ඒ ගන්න තීන්දුව බලපාන්නේ නැද්ද ව්‍යාපාරයකට? පුතේ බලපානවා. එනසම හැම සාධකයක්ම හැම සාර්ව සාධකයක්ම ව්‍යාපාර වලට බලපානවා. තර්ජනාත්මක වගේම සමහර සාධක අවස්ථා ගේනවා. අවස්ථාත් ගේනවා. තර්ජනාත්මකවත් බලපාන අවස්ථාත් ගේනවා. දැන් මේකට උදාහරණ කීපයක් ලියාගමු එන මාතෘකාවට යන්න සාරව පරිසර සාධක ව්‍යාපාර කෙරෙහි බලපාන ව්‍යාපාරයක් කෙරෙහි ඇති කරන බලපෑම් කීපයක් right. අපි උදාහරණ කීපයක් ලියාගමු. එක ලියන්න දේශපාලන සාධකයක් වන 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 හිතකර බදු ප්‍රතිපත්ති. ඔක අනිත් පැත්තට ගහන්න පුළුවන්. අහිතකර කියලා ගත්තොත් ඒක තර්ජනයක්. හිතකර බදු ප්‍රතිපත්තිය හිතකර බදු ප්‍රතිපත්තිය හිතකර බදු ප්‍රතිපත්තිය යටිතල පාසුකම් ප්‍රතිපත්තිය දේශපාලන සාධකයක් වන හිතකර බදු ප්‍රතිපත්තිය කමාවක් යටිතල පාසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය යටිතල පාසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය යටිතල පාසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය යටිතල පාසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය ව්‍යාපාර වලට වාසිදායකව බලපායි. ව්‍යාපාර වලට වාසිදායකව බලපායි. ඒ කියන්නේ ව්‍යාපාර වලට මේක අවස්ථාවක් විදියට ගන්න පුළුවන්. හිතකර බදු ප්‍රතිපත්තියක් යටිතල පාසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය ව්‍යාපාර වලට වාසිදායකව බලපායි. ව්‍යාපාර වලට වාසිදායකව බලපායි. ව්‍යාපාර වලට වාසිදායකව බලපායි. තව උදාහරණයක් ලියන්නම්. ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම්. ගෝලීය යුද්ධමය තත්ත්වයන්. ගෝලීය යුද්ධමය තත්ත්වයන්. ගෝලීය යුද්ධ ගැටුම්. 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 ගෝලීය පරිසර සාධකයක් වන අතර ගෝලීය පරිසර සාධකයක් වන අතර ගෝලීය යුද ගැටුම් 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 ගෝලීය
පරිසර සාධකයක් වන අතර ගෝලීය යුද ගැටුම් ගෝලීය පරිසර සාධකයක් වන අතර ඒ තුලින් නේද ඒ තුලින් අපනයන සීමා වීම ඒ තුලින් අපනයන සීමා වීම ඒ තුලින් අපනයන සීමා වීම තෙල් මිල ඉහළ යාම ඒ තුලින් අපනයන සීමා වීම තෙල් මිල ඉහළ යාම ව්‍යාපාරවලට අහිතකරව බලපායි. ව්‍යාපාරවලට අහිතකරව බලපායි. ව්‍යාපාරවලට අහිතකරව බලපායි. ව්‍යාපාරවලට අහිතකරව බලපායි. එකද තෙල් මිල වැඩි වෙන ඒවා නේද? අර අපනයන සීමා වෙන ඒවා. ඒ නිසා අපේ රටේ ව්‍යාපාරවලට ඒක අහිතකරව බලපාන්න පුළුවන්. ආනයන සීමා වෙන අපනයන ආනයන දෙකම සීමා වීම තුල අන්න ව්‍යාපාරවලට අහිතකරව බලපාන්න පුළුවන්. අන්න ඒ වගේ උදාහරණ ඕන තරම් වාට ලියන්න පුළුවන්. තව මේ ආර්ථික පරිසරය යටතේ පොලි අනුපාතය නේද? අඩු වීම අන්න පොලි අනුපාතය අඩු වුණොත් ණය ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙලා අන්න ව්‍යාපාරවලට අවස්ථා ඇති වෙනවානේ. පොලි අනුපාතය වැඩි වුණොත් මොකද වෙන්නේ? ණය ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙලා ඒක ව්‍යාපාරවලට තර්ජනාත්මකව බලපාන්න පුළුවන්. දැක්කද පොලි අනුපාතය සම්බන්ධ කරා අපි. පොලි අනුපාතය කියන්නේ ආර්ථික සාධකයක්නේ. පොලි අනුපාතයේ පුතේ අඩු වුණොත් නේද ව්‍යාපාරවලට ණය ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ණය ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඒක ව්‍යාපාරවලට අවස්ථාවක්. පොලි අනුපාතය වැඩි වුණොත් මොකද වෙන්නේ? ණය ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම අඩු වුණොත් මොකද ඒක ව්‍යාපාරයට තර්ජනයක් වෙනවා. හරි. තව දේශපාලන සහ නෛතික පරිසරය යටතේනේ ව්‍යාපාරිකයන්ට හිතකර නීති රීති පැනවීමෙන් ව්‍යාපාර අවස්ථා උදා වන අතර දැන් දේශපාලන සහ නෛතික පරිසරයට තමයි අදාළ වෙන්නේ මේ නීති රීති පනවන එක. අව්‍යාපාරවලට හිතකර මෙතන වචනේ හිතකර කියලා හදාගන්න. හිතකර නීති රීති පැනවුවොත් එහෙම හිතකර නීති රීති පැනවීමෙන් ව්‍යාපාර අවස්ථා උදා වන අතර අහිතකර නීති රීති පැනවුවොත් ඒක ව්‍යාපාරවලට තර්ජනාත්මකව බලපාන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ ව්‍යාපාරවලට බලපාන සාරව පරිසර සාධක සහ ඒවා ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම තමයි අපි කතා කරේ මාතෘකාව ඇතුළේ. ඊළඟ මාතෘකාවට අපි යමු. ඒ තමයි පුතේ මේ සාරව පරිසර සාධක බලපාන්න පුළුවන් කාටද මේ අර ආසන්න සාධක වලට. සාරව සාධක වල බලපෑම ආසන්න සාධක වලට බලපානවා. දැන් අපි සාරව සාධකයක මොකක් හරි වෙනස් වීමක් අපිට අර ව්‍යාපාරයකට බලපාන ආසන්න සාධක ටිකක් හිටියනේ. ගනුදෙනු කරුවන්, අපේ තරංකරුවන්, අපේ සැපයුම් කරුවන්, අපේ නේද විභවායෝජකයන්, ආදේශකවා නිෂ්පාදකයන් ඒගොල්ලන්ට යම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් අර සාර්ව සාධකයක බලපෑම. උදාහරණයක් මේ අහන්නකො මෙහෙම. දැන් ඔයා දන්නවා මේ අන්තර්ජාලය මේ සමාජ මාධ්‍ය ජාලානේ Facebook, YouTube නේද, TikTok වගේ දේවල් නේද? ඒ වගේ අර සමාජ මාධ්‍ය ජාලාවල දැන් හැම ව්‍යාපාරයක්ම කටයුතු කරනවා. මොන මේක හොඳට අහගන්න. හරි සමාජ මාධ්‍ය ජාලයක හැම ව්‍යාපාරයක්ම කටයුතු කරනවා. Facebook account එකක් නේ, වෙබ්සයිට් එකක් නේද, මොන හරි සමාජ මාධ්‍ය ගිණුමක්, මොන හරි ගිණුමක් TikTok හරි WhatsApp හරි මොන හරි දෙයක් හැම ව්‍යාපාරයකටම හැම පුද්ගලයාටම තියෙනවා. එතකොට අන්න ඒ සමාජ මාධ්‍ය ජාලා අර අන්තර්ජාලයේ මේ පරිගණක මේවා මොනවාද පුතේ? මේක තාක්ෂණික පරිසරය. දැන් මේ තාක්ෂණික පරිසරයෙන් ආපු මෙන්න මේ දේවල්. AI තාක්ෂණය වෙන්න පුළුවන්. මේ තාක්ෂණික පරිසරයෙන් ආපු මේ දේවල් එක්ක අපේ ව්‍යාපාරවල තොරතුරු හොයන තරංකරුවන්ට ලේසි නැද්ද ළමයි? අපේ ව්‍යාපාර පිළිවෙල අපේ ව්‍යාපාරයක් අපි කරද්දී අපිට තරංකරුවන් ඉන්නවනේ. ඒ තරංකරුවන් අපේ ව්‍යාපාරික උපක්‍රම දැන් ඇත්ත කතා උදාහරණයක් ගත්තොත් දැන් තව BS ක්ලාස් කරන ගුරුවරයෙක්ට බැයිද කියන්නකො මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ගෲප් එකට එනවා. ඇවිල්ලා අපේ ක්ලාස් එකත් එක්ක අපි මුල් මාසේ අගෝස්තු මාසේ මේ ජූලි මාසේ මේ මාසේ අපි නොමිලේ පන්තිය කරනවා. අන්න ඇවිල්ලා ඕන කෙනෙක් බලන් ඉන්නවා. සම්බන්ධ වෙලා බලනවා මොනවද මේ උගන්වන්නේ කියලා. සරල උදාහරණයක්. අන්න අපේ තරඟකරුවන්ට එතනින් මේ තරඟකරුවන්ගෙන් අපිට යම් බලපෑමක් එන්නේ නැද්ද? බලපෑමක් එනවා. දැන් ඉස්සර ෆිසිකලි පන්ති තියද්දි මෙහෙම එන්න බෑනේ. ගුරුවරයෙක්ට ඇවිල්ලා පන්ති වාඩිලා ඉන්න බෑනේ. හැබැයි දැන් ඔන්ලයින් පන්ති කතාවත් එක්ක ඔන්ලයින් පන්ති කලාවත් එක්ක අන්න තවත් BS ගුරුවරයෙක්ට අපේ පන්තියට සම්බන්ධ වෙලා අපි මොනවද මේ උගන්වන්නේ කියලා බලන් යන්න පුළුවන්. බලන් ඉන්න පුළුවන්. අනේ වගේ මේ සරල දෙයක් මම මේ කියන්නේ. එහෙනම් අපි ව්‍යාපාරයක් කරද්දී තකදර තාක්ෂණික පරිසරයේ තියෙන යම් දෙයක් නිසා තාක්ෂණික පරිසරයේ නිසා
අපිට සම්බන්ධ අර තරංකරුවන් කියන කණ්ඩායමට තරංකරුවන්ට නේද ඒ අර තාක්ෂණික පරිසරය නිසා තරංකරුවන්ගෙන් අපිට යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. දැන් තාක්ෂණික පරිසර සාධකයක් අර තරංකරුවන් කියන සාධකයට බලපානවා. ඒකෙන් අපිට යම් බලපෑමක් එල්ල වෙනවා. හරි. අන්න ඒ වගේ සාර්ව සාධකයක බලපෑම ආසන්න සාධකයකට ඇවිල්ලා ඒකෙන් අපිට බලපෑමක් වෙන විදිහේ උදාහරණ කීපයක් මේ ලියන්න යනවා. හරි. තේරුණාද මම කියන එක? දැන් තව උදාහරණයක් රජය ගන්නකො මෙහෙම ආනයන සීමා කරනවා කියලා. අර පහුගිය කාලේ වා දැක්කනේ රජය ආනයන සීමා කරානේ. රජය ලංකාවට කියන භාණ්ඩ ගොඩකට ආනයන සීමා කරානේ අර කොරෝනා වලින් පස්සේ රටේ. ආනයන සීමා කරාම අන්න අපිට භාණ්ඩ සප්ලයි කරන මේ සැපයුම් කරුවන්ට බලපෑමක් එන්නේ නැද්ද වගේ. දැන් අපි නිෂ්පාදන ව්‍යාපාරයක් මොන හරි ලංකාවේ කරනවා. ඒ නිෂ්පාදන ව්‍යාපාරයට ඕන අමුද්‍රව්‍ය ටික පුතේ රටින් තමයි අපිට ගෙනත් දෙන්නේ අපේ සැපයුම් කරුවන්. අර ඒ රජය ආනයන සීමා කරද්දී අන්න ඒක දේශපාලන පරිසර සාධකයක්. රජය ආනයන සීමා කරා කියලා කියන්නේ රජය ඒ ආනයන නැවැත්තුවා කියලා කියන්නේ ඒක දේශපාලන පරිසර සාධකයක්. ඒ දේශපාලන පරිසර සාධකය නිසා අපේ සැපයුම් කරුවන්ට බලපෑවද නැද්ද? අන්න බලපෑවා. අන්න ඒක තමයි මම මේ කතා කරන්නේ මේ සාර්ව පරිසර සාධකයක බලපෑම ආසන්න පරිසර බලවේග කෙරෙහි බලපෑම් කරන ආකාරය. එහෙනම් අපි මාතෘකාවට යන් සාර්ව පරිසර සාධක ආසන්න පරිසර සාධක කෙරෙහි ඇති කරන බලපෑම් සඳහා උදාහරණ කීපයක්. ලියන්නේ නම් උදාහරණ කීපයක්. අපි උදාහරණ කීපයක් ලියමු මේ. ලියන්න බැංකු පොලි අනුපාතය. බැංකු පොලි අනුපාතය. බැංකු පොලි අනුපාතය. බැංකු පොලි අනුපාතය අඩුවීම තුලින් බැංකු පොලි අනුපාතය අඩුවීම තුලින් බැංකු පොලි අනුපාතය අඩුවීම තුලින් හරි බැංකු පොලි අනුපාතය අඩුවීම තුලින් දැන් බැංකු පොලි අනුපාතය කියන්නේ පුතේ ආර්ථික සාධකයක් නේද? දැන් බැංකු පොලි අනුපාතය කියන්නේ ආර්ථික සාධකයක් නේ. දැන් අපන් බැංකු පොලි අනුපාතය අඩුවීම තුලින් ඔක අඩු වෙනකොට අපිට ව්‍යාපාරයකට බලපානවා කියලා අපි කිව්වනේ ඒක හරිනේ. නේද? බැංකු පොලි අනුපාතය අඩු වෙනකොට ව්‍යාපාරිකයන්ට ණය ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක අපි කලින් මාතෘකාවේ කතා කරා. දැන් මම මෙතන කතා කරන්නේ බැංකු පොලි අනුපාතය අඩු වෙනකොට ඒක බලපානවා අපේ ආසන්න සාධකයකට. අන්න බලන්න. බැංකු පොලි අනුපාතය අඩුවීම තුලින් ලියන්න මෙහෙම අඩුවීම තුලින් ණය ගැනීම වැඩි වෙන නිසා ණය ගැනීම වැඩි වෙන නිසා ණය ගැනීම වැඩි වෙන නිසා බැංකු පොලි අනුපාතය අඩුවීම තුලින් ණය ගැනීම වැඩි වෙන නිසා ණය ගැනීම වැඩි වෙන නිසා ණය ගැනීම වැඩි වෙන නිසා ණය ගැනීම වැඩි වන නිසා ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම ඉහළ යනවා. ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම ඉහළ ගොස් ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම ඉහළ ගොස් හරි ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම ඉහළ ගොස් හරි ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම ඉහළ ගොස් ව්‍යාපාරවලට අවස්ථා උදා වේ. ව්‍යාපාරවලට අවස්ථා උදා වේ. දැකද? ව්‍යාපාරවලට අවස්ථා උදා වෙනවා. අර ආර්ථික පරිසරයේ තමයි අර පොලි අනුපාතය කියන එක අඩු වෙන්නේ. එහෙනම් පොලි අනුපාතය අඩු වුණා කියන්නේ ඒක ආර්ථික සාධකයක්. ඒ පොලි අනුපාතය අඩු වෙද්දී ණය ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. අන්න අපේ ගනුදෙනුකරුවොනුත් නේද ණය ගන්නවා එතකොට. යාර අතරම් බඩු කස් කරලා විවිධ නිවාස ණය, වාහන ණය ඕවා ගන්නවනේ. ඒ රේට් එක අඩුයිනේ. රේට් එක අඩු වෙච්ච ගමන් නිවාස ණය ලෝන් ගන්නවා මිනිස්සු ගන්නවා. ඒ රේට් එක අඩු වෙන්නේ 7ට 8ට විතර රේට් එක අඩු වුණොත් එහෙම මිනිස්සු ලෝන් ගන්නවා. ඕනතරම් ලෝන් ගන්නවා. ඉඩම් හරි ඔප්පු හරි වාහනවල පොත්පත් හරි අපේට තියලා රත්තරන් බඩු තියලා මිනිස්සු ලෝන් ඕනතරම් ගන්නවා. ලෝන් ගන්නවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. අනිත් ඊට පස්සේ මේ මිනිස්සු වාහන වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ගෙවල් දොරවල් හදන්න ගන්නවා නේද? භාණ්ඩ හා සේවා සඳහා හොඳ ඉල්ලුමක් කරනවා. ඒක ව්‍යාපාරයකට අවස්ථා උදා වෙනවා. එක උදාහරණයක්. තව උදාහරණයක් ලියන්න මේ විදේශ අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ට විදේශ අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ට
විදේශ අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ට විදේශ අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ට විදේශ අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරුවන්ට රජය විසින් ආනයන සීමා පැනවුවහොත් රජය විසින් ආනයන සීමා පැනවුවහොත් රජය විසින් ආනයන සීමා පැනවුවහොත් හරි රජය විසින් ආනයන සීමා පැනවුවහොත් රජය විසින් ආනයන සීමා පැනවුවහොත් රජය විසින් ආනයන සීමා පැනවුවහොත් ව්‍යාපාරයකට තර්ජනාත්මකව බලපායි. ව්‍යාපාරයකට තර්ජනාත්මකව බලපානු ඇත. ව්‍යාපාරයකට තර්ජනාත්මකව බලපානු ඇත. එහෙනම් දැන් ඔන්න රජයේ ආනයන සීමා දැම්මොත් එහෙම මේක අපේ විදේශ නේද? අමුද්‍රව්‍ය සපයන අයට බලපානවා. එහෙම වුණොත් ඒක ව්‍යාපාරයකට තර්ජනාත්මකව බලපානු ඇත. ව්‍යාපාරයකට තර්ජනාත්මකව බලපානවා. මොකද සැපයුම්කරුවන්ට අපිට අමුද්‍රව්‍ය ටික සපයන්න විදිහක් නැහැ. එතකොට ඒක අපේ ව්‍යාපාරයට තර්ජනාත්මකව බලපාන්න පුළුවන්. තර්ජනාත්මකව බලපාන්න පුළුවන්. හරිද? ඒ වගේ උදාහරණ ඕන තරම් අපිට ලියන්න පුළුවන්. අපි උදාහරණ දෙකක් විතර ලියුවා. උදාහරණ දෙකක් විතර ලියුවා. එහෙනම් බොහෝ විට සාර්ව පරිසර සාධක ආසන්න පරිසර සාධක කෙරෙහි බලපානවා. ඒ තුලින් ව්‍යාපාර වලට අවස්ථා වගේම තර්ජන එල්ල වෙන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා මේ සාර්ව පරිසර බලවේග අතරත් සම්බන්ධතාවයක් තියෙනවා. මේ සාර්ව පරිසර සාධක අර එකින් එකට අපි වෙන වෙනම කතා කරන්නේ මේ හැම සාධකයක් අතරම අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ආර්ථික සාධක සමාට දේශපාලනික සාධක ආර්ථික සාධකත් එක්ක සම්බන්ධයි. දේශපාලන සාධකයක් දේශපාලනිකව ගන්න සමහර තීන්දුවක් තීරණයක් ඒක ආර්ථිකයට බලපාන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගෝලීයව එන සාධකයක් රටේ ආර්ථිකයට. මේ අර අපි දැන් කියව ගෝලීය සාධකයි ආර්ථික සාධකයි සම්බන්ධයක් තියෙනවනේ පැහැදිලිව නේද? මේ ගෝලීයමය සාධක දැන් උදාහරණයක් අපේ රටේ අර විදේශ විනිමය අර්බුදයක් අපිට රටේ ඩොලර් නැති ප්‍රශ්නයක් ආවා. රටේ ඩොලර් රේට් එක සෑහෙන වැඩි වෙගෙන ගියා. අපිට ඩොලර් ප්‍රශ්නයක් අපිට ලොකුවට ආවනේ අර කොරෝනා වලින් පස්සේ පුතේ. ඒ වෙනකොට දැන් අපි ඩොලර් අර්බුදයක ඉන්නවා කියන අපේ රටේ ආර්ථිකය අර්බුදයකට වැඩිච්ච වෙලාවේ අනබාන අපිට අර මේ ගෝලීයනේ පරිසරයේ පැත්තෙන් අපිට උදව් හම්බුණා කාගෙන්ද? IMF එකෙන් අපිට උදව් කරා. IMF එකෙන් අපිට උදව් කරා කියලා කියන්නේ IMF එක කියන්නේ ලෝක සංවිධානයක්. IMF එක ලෝක සංවිධානයක් ඒගොල්ලන් අපේ රටේ ආර්ථිකය වැඩිච්ච වෙලාව උදව් කරා. ඒ කියන්නේ මේ ආර්ථික සාධක ගෝලීය සාධක මේ අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේ හැම සාර්ව සාධකයක්ම අපි වෙන වෙනම කතා කරාට මේ හැම සාධකයක් අතරම අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. يعني ඒ තමයි උදාහරණ උතන දාලා තියෙනවා. සාර්ව සාධක සාධක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියන එකට උදාහරණ. හරි. එකක් දාලා මේ මැණික් ඉල්ලම්. මැණික් ඉල්ලම් කියන්නේ ස්වභාවික පරිසර සාධකයක්. එතකොට මේ මැණික් ඉල්ලම් තිබ්බයි කියලා අපිට මැණික් හරන්න බෑනේ. හැමෝටම මැණික් හරන්න මේ වලවල් හරලා මෙහෙම මැණික් ගන්න බෑ ළමයි. ඒකට බලපත්‍රයක් ගන්න ඕනේ. එහෙනම් අන්න එක නෛතික සාධකයක්. දැක්කනේ. දැන් වැලි තියෙනවා නේද? ඕන තරම් ගංගාවල වැව්වල වැලි තියෙනවා. පස් තියෙනවා, බොරළු තියෙනවා. කළුගල් තියෙනවා. එහෙම කළුගල් තිබ්බට එහෙම කඩන්න පුළුවන්ද? මිනිරන් තිබ්බට මිනිරන් හරන්න පුළුවන්ද? හුණුගල් තිබ්බට හුණුගල් කඩන්න පුළුවන්ද කියන්නේ එහෙම බෑනේ. ඒවට බලපත්‍රයක් අපි ගන්න බෑ දැක්කද? අර ස්වභාවික පරිසර සාධකයක් නේ අර මැණික් ඉල්ලම් වැලි මේ කළුගල් නේද හුණුගල් කියලා කියන්නේ. එහෙනම් ඒ ස්වභාවික සාධකයෙන් ව්‍යාපාර අවස්ථාවක් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මොකද නෛතික පරිසරයෙන් අවසරයක් ගන්න. දැක්කද? අර ස්වභාවික පරිසරයයි නෛතික පරිසරය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. උදාහරණයක් ඒක. ඊළඟට තව මේ වාණිජ බැංකුවක් විසින් ගනුදෙනුකරුවන්ගේ පහසුවට ATM යන්ත්‍රයක් හයි කරනවා නම් එහෙම ATM යන්ත්‍රයක් හයි කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? නෛතිකමය අවසරයක් ගන්න ඕනේ. ATM යන්ත්‍රයක් මෙන්න මේ තැන්වල හයි කරනවා කියලා පොලිසියෙන් අදාළ බලධාරීන් අවසරයක් ගන්න ඕනේ. එහම අවසරයක් අරන් තමයි ඒ තාක්ෂණික පහසුකම දෙන්න වෙන්නේ. නම් ඒක තාක්ෂණික පරිසරයයි අනිත් පැත්තෙන් නෛතික පරිසරය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේ රජය විසින් නේද රටේ මොන හරි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා කියලා කියන්නේ ඒක රටේ ආර්ථිකයට බලපාන්න පුළුවන්. ඒ ගෝලීය වශයෙන් අර අපි කිව්වේ ගෝලීය යුදමය තත්ත්වයක් තියෙන එක රටේ ආර්ථිකයට බලපාන්න පුළුවන්. ඒ වගේ අර එක එක සාර්ව සාධක සාධක අතරේ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා පුතේ. හරි අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒකටත් වඩා උදාහරණ මෙතන දාලා තියෙනවා. එහෙනම් ඔන්න අපි අවසාන කතා කරමු මාතෘකා ටික පොඩ්ඩක් ඔලුවට දාගන්න. එකක් තමයි සාර්ව සාධක වලින් ව්‍යාපාරයකට බලපාන විදිය උදාහරණ කතා කරා. සාර්ව සාධක වල බලපෑම ආසන්න සාධක වලට බලපාලා
ඒක ව්‍යාපාරයකට අවස්ථා තර්ජන උදා කරනවා කියලා කතා කරා. ඊට පස්සේ මේ සාරව සාධක සාධක අතර අන්තර් සම්බන්ධතාවයක් ගැන අපි කතා කරා. හරි. ඊට පස්සේ අපි යනවා මේ පාඩමේ අවසාන මේ ටියුට් එකේ අවසාන අදියර අවසාන මාතෘකාවට අපි යනවා. ඒ තමයි ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය. ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය. අපි මේක කලිමුත් කතා කරලා තියෙන්නේ. ඉතින් පොතේ ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය කරාම ව්‍යාපාරය ඇතුලේ අර අභ්‍යන්තර සාධක වලින් අපිට මොනවද අපි කතා කරේ? ශක්තියින් තියෙනවා, දුර්වලතා තියෙනවා. කියන්නේ ව්‍යාපාරය ඇතුලේ තියෙන මේ සාධක වලින් අපිට වාසි වගේම අවාසි එනවා. ඒ වාසි වලට අපි කියන්නේ ශක්තියින් කියලා, අවාසි වලට කියන්නේ අපි දුර්වලතා කියලා. ඒ වගේම ව්‍යාපාරයකට බාහිරින් තියෙන මේ ආසන්න සාධක, සාර්ව සාධක කියන මේ බාහිර පරිසර සාධක වලින් ඒ වගේමුත් අපිට වාසිදායක තත්ත්වයන් වගේම අවාසිදායක තත්ත්වයන් එන්න පුළුවන්. බාහිර පරිසර සාධක වලින් අපිට එන වාසිදායක තත්ත්වයන්ට කියන්නේ අවස්ථා කියලා. එළියෙන් අපිට එන ඒ බාහිර සාධක වලින් එන අවාසිදායක තත්ත්වයන්ට අපි කියන්නේ තර්ජන කියලා. එහෙනම් ව්‍යාපාරයකට බාහිර පරිසරයේ තර්ජන වගේම අවස්ථා වගේම තර්ජනත් එන්න පුළුවන්. මෙන්න මේ විශ්ලේෂණයට අපි කියනවා ෂදු අත විශ්ලේෂණය කියලා. ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන. මෙන්න මේ විශ්ලේෂණය කියන්නේ ෂදු අත විශ්ලේෂණය කියලා. ෂදු අත විශ්ලේෂණය කියන එක නෝට් එකට ගන්න ඉක්මනට. ෂදු අත විශ්ලේෂණය. හරි. ෂදු අත විශ්ලේෂණ. ලියන්න මෙහෙම පොතේ ෂදු අත විශ්ලේෂණය. හරිද? ෂදු අත විශ්ලේෂණ. ලියන්න මෙහෙම ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය කිරීම සඳහා 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 ෂදු අත විශ්ලේෂණය යොදා ගනී. ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය කිරීම සඳහා ෂදු අත විශ්ලේෂණය යොදා ගනී. ෂදු අත විශ්ලේෂණය යොදා ගනී. ෂදු අත විශ්ලේෂණය යොදා ගනී. ව්‍යාපාර පරිසරය විශ්ලේෂණය කිරීම සඳහා ෂදු අත විශ්ලේෂණය යොදා ගනී. ෂදු අත විශ්ලේෂණය යොදා ගනී. මෙහිදී අභ්‍යන්තර පරිසරයේ ඇති මෙහිදී අභ්‍යන්තර පරිසරයේ ඇති මෙහිදී අභ්‍යන්තර පරිසරයේ ඇති මෙහිදී අභ්‍යන්තර පරිසරයේ ඇති ශක්තියින් සහ දුර්වලතාත් මෙහිදී අභ්‍යන්තර පරිසරයේ ඇති ශක්තියින් සහ දුර්වලතාත් බාහිර පරිසරයේ ඇති අවස්ථා සහ තර්ජනත් බාහිර පරිසරයේ ඇති අවස්ථා සහ තර්ජනත් බාහිර පරිසරයේ ඇති අවස්ථා සහ තර්ජනත් හඳුනා ගැනේ. හඳුනා ගැනේ. මෙහිදී අභ්‍යන්තර පරිසරයේ ඇති ශක්තියින් සහ දුර්වලතාත් බාහිර පරිසරයේ ඇති අවස්ථා සහ තර්ජනත් හඳුනා ගැනේ. හරි. අභ්‍යන්තර පරිසරයේ ඇති ශක්තියින් සහ දුර්වලතාත් බාහිර පරිසරයේ ඇති අවස්ථා සහ තර්ජනත් හඳුනා ගැනේ. බාහිර පරිසරයේ ඇති අවස්ථා සහ තර්ජනත් හඳුනා ගැනේ. අවස්ථා සහ තර්ජනත් හඳුනා ගැනේ. හරි. බාහිර පරිසරයේ ඇති අවස්ථා සහ තර්ජනත් හඳුනා ගැනේ. හරිද? රයිට්. එතකොට ආලියන්න ශක්තියින් සහ අවස්ථා. 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 ශක්තියින් සහ අවස්ථා ව්‍යාපාරයකට වාසිදායක බලපෑම් ගෙනෙන අතර ශක්තියින් සහ අවස්ථා ව්‍යාපාරයකට වාසිදායක බලපෑම් ගෙනෙන අතර ශක්තියින් සහ අවස්ථා ව්‍යාපාරයකට වාසිදායක බලපෑම් ගෙනෙන අතර
ව්‍යාපාරයකට වාසිදායක බලපෑම් ගෙනෙන අතර ශක්තින් සහ අවස්ථා ව්‍යාපාරයකට වාසිදායක බලපෑම් ගෙනෙන අතර දුර්වලතා සහ තර්ජන ව්‍යාපාරයකට අවාසිදායක බලපෑම් ගෙනෙනු ලබයි. දුර්වලතා සහ තර්ජන ව්‍යාපාරයකට අවාසිදායක බලපෑම් ගෙනෙනු ලබයි. දුර්වලතා සහ තර්ජන ව්‍යාපාරයකට අවාසිදායකව බලපාන. දුර්වලතා ව්‍යාපාරය ඇතුලෙන් අවාසිදායකව බලපානවා. තර්ජන කියන එක ව්‍යාපාරයකට එළියෙන් අවාසිදායකව බලපානවා. ශක්තියින් ව්‍යාපාරයකට ඇතුලෙන් වාසි, අවස්ථා කියන එක ව්‍යාපාරයකට එළියෙන් එන වාසි. ශක්තියින් සහ අවස්ථා ව්‍යාපාරයකට වාසිදායකව බලපාන අතර හරි තර්ජන සහ දුර්වලතා සහ තර්ජන ව්‍යාපාරයකට අවාසිදායකව බලපායි. මේකට තමයි කියන්නේ මේ ෂදු අත විශ්ලේෂණය කියලා. එතකොට මේක ඇනලයිස් කරන පාර්ට් එකත් ඔයාට එහා පැත්තේ අර දාලා තියෙනවා ශක්තියින් නේද? ඒතර හෙල්ප්ෆුල් කියලා අර ඔයාට කොටුවක් දාලා පේනවා ඇති. මේ දාලා තියෙන අවසානයේ නෝට් එක අවසානයේ පිටු අංක 21 තියෙනවා බලන්න අර සොට් ඇනලයිස් කියලා ඔයාට දාලා තියෙනවා. ඒකේ තියෙනවා එකක් වම් පැත්තේ උඩ හෙල්ප්ෆුල් ඊට පස්සේ මේ පැත්තේ හාම්ෆුල්. ද හෙල්ප්ෆුල් මොනවාද එහෙනම්? හෙල්ප්ෆුල් විදියට තියෙන අභ්‍යන්තර පරිසරයේ ඉන්ටර්නල් ඔරිජින් කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරය. ඉන්ටර්නල් ඔරිජින් කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන අශක්තියින්. ඒ වගේම එක්ස්ටර්නල් කියලා කියන්නේ බාහිර පරිසරය. බාහිර පරිසරයේ තියෙන ඔපචුනිටිස් ඒ කියන්නේ අවස්ථා අන්න ව්‍යාපාරයකට හෙල්ප්ෆුල් වාසිදායකයි. ඊට පස්සේ අභ්‍යන්තර පරිසරයේ තියෙන වීක්නසස් කියලා කියන්නේ දුර්වලතා. ආය බාහිර පරිසරයේ තියෙන ට්‍රෙට්ස් තර්ජන ව්‍යාපාරයකට අවාසිදායකයි. එහෙනම් ඔන්න ව්‍යාපාරයක පරිසරය අපි අධ්‍යයනය කරා. ව්‍යාපාර පරිසරය අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය වශයෙන් කොටස් දෙකකට පුතේ අපි කැඩුවා. ඊට පස්සේ අභ්‍යන්තර පරිසර සාධක එකින් එකට කතා කරගෙන ගියා. ඒ හැම සාධකයකම ව්‍යාපාරයකට එන ශක්තියින් මොනවද? දුර්වලතා මොනවද කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි බාහිර පරිසරය පැත්තට ගියා. බාහිර පරිසරයේ කොටස් දෙකකට කඩාගත්තා. ආසන්නයි සාර්වයි කියලා. ආසන්න සාධක මොනවද කියලා අපි එකින් එකට කතා කරා. ඒ හැම ආසන්න සාධකයකින්ම අපිට එන අවස්ථා සහ තර්ජන කතා කිරීමක් කරා. ඊට පස්සේ සාර්ව සාධක අපි එකින් එකට කතා කරගෙන ගියා. ඒ හැම සාර්ව සාධකයකම උපසාධක එකින් එකට කතා කරා. ඊට පස්සේ මේ සාර්ව සාධක වලින් ව්‍යාපාරයකට ඇති කරන බලපෑමත් සාර්ව සාධක වලින් ආසන්න සාධක වලට ඇති කරන බලපෑමත් සාර්ව සාධක අතර තියෙන අන්තර් සම්බන්ධතාවයත් ඊට පස්සේ සොට් ඇනලයිස් එකත් අපි ඔන්න කතා කරා. ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන මේ ෂදුවත විශ්ලේෂණයත් අපි කතා කිරීමක් කරා. මෙන්න මේ විදිහට මේ ඔන්න පාඩමේ පළවෙනි ටියුට් එක අපේ ටියුට් දෙකකින් යන මේ පාඩමේ පළවෙනි ටියුට් එකට දාලා තියරි කොටස් ටික අවසන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන පොතේ මේ පාස් පේපර්ස් ටික තියෙන්නේ. ඒ පාස් පේපර්ස් ටික ඔයා 2015 16 ආදී වශයෙන් ඔයාලට මේ සාමාන්‍යයෙන් 2024 අවුරුද්ද වගේ වෙනකන් ඇවිල්ලා තියෙන මේ පාඩම මෙන්න මේ කොටස් ටිකෙන් ව්‍යාපාර පරිසරය කියන කොටස් ටිකෙන් නේ ව්‍යාපාර පරිසරය කියන මේ කොටසෙන් ආපු ප්‍රශ්න ඔක්කොම ටික වගේ මෙතන මම දාලා තියෙනවා. 2000 සාමාන්‍යයෙන් 14 15 16 2012 වගේ අවුරුදු වල ඉඳන් දාලා තියෙනවා. ඔයාලට පොඩ්ඩක් ලියන්න පුළුවන් මේ ටික. දැන් ඔය නෝට් එක කම්ප්ලීට් කරගෙන ඔයා මේ ටික පොඩ්ඩක් ලියලා බලන්න ඕන, try කරන්න ඕන ඔයාට මේ ටික පුළුවන්ද කියලා ලියන්න. මේ ටික පොඩ්ඩක් ලියන්න try එකක් දෙන්න ඕන ඔයා. හරි. ඒතකොට ඒක ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන. හරිද? මම ඊට පස්සේ මේ පාඩම අවසන් කරලා මේ ටිකට දාලා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කිරීමක් කරනවා. එහෙනම් මම අද ඔයාට chance එකක් දෙනවා. සතියක් තියෙන ඕන්න. සතියක් කාලයක් තියෙනවා. මේ සතිය ඇතුළත ඔයා මේ ටිකට උත්තර ලියන්න ඕන. සතියක් ඔන්න ඔයාට ලබන සතියේ මම මේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරනවා. ලබන සතිය කියන්නේ අපිට එන්නේ 29 වෙනිදා 29 වෙනි බදාදා මේ මාසේ අවසාන සතිය ඔයාට මම මේ ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කිරීමක් කරනවා. ලබන සතිය එතකොට සම්පූර්ණයෙන් ප්‍රශ්න සාකච්ඡා කිරීමක් තමයි තියෙන්නේ. ඔයාට මම සතියක් කාලයක් දෙනවා මේකේ උත්තර ටික ලියන්න. දන්න තරමින් ඔයාට හිතන තරමින් ඔයා ලියන්න. සමහර ඒවාට හිස්තැන් තියෙනවා, සමහර ඒවාට ඔයාට පොතක් පුතේ මම මේ දෙන උපදේශය පොඩ්ඩක් පිළිපදින්න. ඔයාලද මේ ටියුට් එකට අමතරව පුතේ ඔයා CR පොතක් තියාගන්න.
පිටු 160ක විතර CR පොතක් තියාගන්න මේ පාස් පේපර්ස් වල උත්තර ලියන්න. CR පොතක් අපි වෙනම ටියුට් එකක් ඔයාලට ඒකට එවන්නේ මේ ගොඩක් වෙලාවට ටියුට් එකේම කෙලවරේ අපි පාස් පේපර්ස් ටික ඔයාලට දාලා තියෙනවා. ඒතර අපි පාඩමක් අවසානයේ මේ පාස් පේපර්ස් ටික සාකච්ඡා කරනවා. CR පොතක් පිටු 160ක විතර තියාගන්න. මේ පාස් පේපර්ස් ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න. පාස් පේපර්ස් මේ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්නවා වෙනම ටියුට් එකක් තියාගන්න. මේ වෙනම පොතක් තියාගන්න. අපි එතකොට ඒවට දාලා මේ MCQ ටික ටියුට් එකේම ලියලා MCQ ටික අපි ටියුට් එකේම ලියලා රචනා ටික පාස් පේපර්ස් වල MCQ ඔයා ටියුට් එකේම ලියනවා. මේකට මම ටියුට් එකේ ඔයාලට ප්‍රශ්න වලට ඉඩ තියලා තියෙනවා. රචනා ප්‍රශ්න තියෙනවානේ. රචනා ප්‍රශ්න අපි ඔයාගේ පොතේ ඔයාගේ CR පොතේ මේ රචනා ප්‍රශ්න වලට උත්තර ටික ලියනවා. එතන පුතාලා මේ සතිය ඇතුළත කොළවල ඉස්සලා කොළයක ඔයා ලියන්න. හරි කොළයක ලියන්න මේවට උත්තර දන්න තරමින් ලියන්න පැන්සලෙන් හරි කමන්න ලියන්න. මම ඔයාලා ලබන සතියේ ක්ලාස් එකේදී මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එතකොට අපි ලබන සතියේ ඔයාට ඊළඟ නිබන්ධනය ඔයාගේ ඇඩ්‍රස් එකට යවනවා. ඒ නිසා පොතේ මේ අලුතෙන් ක්ලාස් එකට එන දරුවෝ තාම ඇඩ්‍රස් එක දුන්නේ නැති කට්ටිය ඉක්මනින් අපිට ඇඩ්‍රස් එක දාන්න. ඔයාට ෆෝන් නම්බර්ස් දෙකක් දාන්න. ඔයාගේ ඇඩ්‍රස් එක නම ඇඩ්‍රස් එක ෆෝන් නම්බර්ස් දෙකක් අනිවාර්යයෙන් ෆෝන් නම්බර්ස් දෙකක් දාන්න. අර මන් දාපු නම්බර් එකට දාන්න. ඉක්මන් කරලා දාන්න. එතකොට ඔයාට මේ පාර්ට්නර් ටියුට් එකයි දැන් අලුතෙන් ඇඩ්‍රස් එන ළමයින්ට මේ ටියුට් දෙකම වෙනවා. අපි කලින් ටියුට් එක යවපු දරුවන්ට අපේ ඊළඟ අලුත් ටියුට් එකත් ඔයාට ලැබෙන්න සලස්වනවා. ඒ නිසා මේ සතිය ඇතුළත මේ වැටි ඉක්මනට ඉවර කරගන්න. ලබන සතිය යන මේ පාඩමේ පේපර්ස් ටික සාකච්ඡා කරන ඔයාට සතියක් තියෙනවා මේ ටික ලියන්න. පාඩම තියරි අංග සම්පූර්ණයි කතා කරා. දැන් පාස් පේපර්ස් ටික ලියලා අපි බලමු මේ ප්‍රශ්න කොහොමද මේ පාඩමෙන් ඇවිත් තියෙන්නේ කියලා. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ලබන සතියේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඊළඟ අගෝස්තු මාසයේ පළවෙනි සතිය අපි ව්‍යාපාර පදනම කියන පාඩමට දාලා මේ කොටසට දාලා නිබන්ධනය ආරම්භ කරනවා. හරිද? එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු පුතේ ක්ලාස් එකෙන් ළමයින්ට පොඩ්ඩක් ඔයාලගේ ඉස්කෝලේ යාළුවන්ට ෂෙයා කරන්න මේ වීඩියෝස්. ඒගොල්ලන්ට PS ක්ලාස් එකක් සම්බන්ධව හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඔන්ලයින් පන්තියක් හොයනවනම් අද ක්ලාස් එක ගැන පොඩි දැනුවත් කිරීමක් අපේ දරුවෝ ටික කරන්න ඕන. හරි. එහෙනම් අපි ලබන සතියේ පුතේ හම්බෙමු. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මගේ නම්බර් එක මම දුන්නා. අයින් අහන්න පුළුවන්. මගේ නම්බර එක මම ආය පාරක් ලියන්නම් ඔයාට. මෙන්න මේ නම්බර එකට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අහන්න 076යි 413යි 90යි 79. මේ නම්බර එක මගේ නම්බර එක. මෙන්න මේ නම්බර එකට ඔයාට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ටියුට් ගෙන්න ගන්න පන්තියට අදාළ මොන හරි විස්තර දැනගන්න ඕන නම් මේ නම්බර එකට ඔයා WhatsApp message එකක් දාන්න. එතකොට ඔයාට විස්තර දෙන්න. හරි. 076යි 413යි 90යි 79 කියන නම්බර එකට. එහෙනම් පුතේ අපි ලබන සතිය හම්බෙමු. හැමෝම මේ සතියේ ටියුට් එක බොහොම ඉක්මනින් ගෙන්න ගන්න උත්සාහ කරන්න. කළා මේ ප්‍රශ්න ටික උත්තර ටික ලියන්න. හරිද? නැත්තම් එහෙම ටියුට් එක PDF එක හරි පොඩ්ඩක් මයින් ඉල්ලගෙන ප්‍රශ්න ටිකට උත්තර ටික ලියන්න. අපි ලබන සතියේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්.